නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කාර්ණික පින්වත්නි පින්වත්තුලාට ධර්ම දේශනාව මම දේශනා කරන්නයි හදන්නේ. තුඹුතු පියාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයක්. පළවෙනි මංගල ධර්ම දේශනාව වශයෙන් මේක හඳුන්වන්නේ ධම්සක්පවත්තන සූත්‍රයේ. එතකොට මේ ධම්සක්පවත්තන සූත්‍රයේ තමයි සත්‍යයට වෙන විපතත් ඒකෙන් ගැලවෙන හැටි උන්වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මම මේවා පින්වතුන්ලාට විග්‍රහ කරගෙන යන්න. එතකොට පින්වතුන්ලා හොඳින් ඒ අනුව අසාගෙන හිතේ ධාරණය කරගෙන ඒ අනුව පිළිපැදලා මේ සංසාර දුක් කෙලවර කර ගැනීම සඳහා මේ ආත්ම භාව ජීවීම කටයුතු කර ගන්නයි කියන මතක් කිරීමත් අපි කරනවා. මොකද මේ දහම පින්වතුන්ලාට ලැබෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් මේ ධර්මය ලැබෙන්නේ. නිවන් ධර්මය පොත්වල තිබුණට පොත්වල ලියාගෙන තියෙන නිවන් ධර්මය නෙවෙයි. ඒකට ඒක නිසා පින්වතුන්ලාට මම සංසාර දුක් කෙලවර කරගන්න හැටි පෙන්වලා දෙන්න. එතකොට මංගල ධම්සක්පවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේ පස්වග තවුසන්ට දේශනා කරා. දේශනා කරලා ඊගාවට බුදුන් වහන්සේ පෙන්වලා දුන්නා. තේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බං. මහණෙනි මෙන්න මේ අන්ත දෙක භාවිතා කළ නොකළ යුතුයි පැවිද්දා විසින්. පබ්බජිතේන කියන්නේ පැවිද්දා. පැවිද්දා විසින් මේ අන්ත දෙක භාවිතා නොකළ යුතුයි. මොකද අන්ත දෙක කාම සුකල්ලිකානියෝගයක් අත්ත කියලා මතානියෝගයක්. එතකොට කාම සුකල්ලිකානියෝගයයි අත්ත කියලා මතානියෝගයයි කියන අන්ත දෙක අතහැරිය යුතුයි. ඒ තාක්කල් මේ සත්‍යයට සසරින් මොහොතකටවත් ගැලවෙන්න බෑ. සතර අපායට මගම තමයි අන්ත දෙක. ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරේ තේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසවිතබ්බං. මාන්නේ ඒක නිසා මේ සතර අපායට මග හදන අන්ත දෙක භාවිතා නොකළ යුතුයි කියලා. එතකොට මේ අන්ත දෙක භාවිතා කරන සෑම පුජ්‍යලෙක්ම සෑම ජාතියක් ભેද කුල ભેද ආගම් ભેද මොකුත් මෙතෙන්ට අදාළ නැහැ. සෑම කෙනෙක්ම සතර අපායට මග තමයි හදාගන්නේ. එතකොට බුදුන් වහන්සේ දේශනා කරා ඊළඟට හීනෝ ගම්මෝ පුතුජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ ඡායං අත්ත කියලා මතානියෝගෝ. මහන්නේ මේ අන්ත දෙක භාවිතා කරන්නේ හීනෝ කියන්නේ ප්‍රඥාව නැති පුජ්‍යලයෝ. පුතජන පුජ්‍යලයයි කියන්නේ ප්‍රඥාව නැති පුජ්‍යලයා. උපැත්ති අන්ධයෝ කියලා කියන්නේ ඔයගොල්ලෝ තමයි. අන්ධ භූතයෝ කියන්නේ ඔය කට්ටියටම තමයි. එතකොට උපතින්ම මේ අන්ධ භූත භාවයේ තියෙන නිසා මේගොල්ලන්ට මේ අන්ත දෙක පේන්නේ ප්‍රඥාව නැති නිසා. ඒක නිසා බුදුන් වහන්සේ දේශනා කරා මේ හීනෝ කියන්නේ ප්‍රඥාව නැති පුද්ගලයන්ට. හීනෝ ගම්මෝ කියන්නේ පාර හදා ගන්නවා යන්න. පාර හදා ගන්නවා යන්න අන්ත දෙක භාවිතා කරනවා. කොහෙටද? සතර අපායට මග. සතර අපායට මග හදා ගන්නවා අන්ත දෙක භාවිතා කරලා. ඒක තමයි තේමේ බික්ක මේ බුදුන් වහන්සේ දේශනා කරේ හීනෝ ගම්මෝ පුතුජනිකෝ. පුතුජනිකයි කියන්නේ මේ අන්ත දෙක භාවිතා කරනවා. එතකොට ඔය අන්ත දෙක භාවිතා කර යන්නේ කාමසුකල්ලිකානියෝගයත් අත්ත කියලා මතානියෝගයත්. එතකොට ඔය අන්ත දෙක භාවිතා කරන්නේ සතර අපායටම මග තමයි හදන්නේ. එතකොට මේ සත්‍යයට සංසාර දුකින් ගැලවෙන්න මොහොතකටවත් ඉඩ කඩක් නැහැ. හීනෝ ගම්මෝ පුතුජනිකෝ අනරියෝ. අනරියයි කියන්නේ අන්ත දෙක අතහරින්නේ නැහැ. පුතජන සත්‍යව අන්ත දෙක අතහරින්නේ නැහැ. අනරියෝ අනත්ත සංහිතෝ. ඒ නිසාම මෙයාට සංසිඳීමක් සැනසෙල්ලක් සුවයක් ඇත්තේම නැහැ. මොහොතකට. එතකොට අනත්ත සංහිතෝ යෝ ඡායං අත්ත කියලා මතානියෝග. මහණෙනි ඔය අන්ත දෙක භාවිතා කරන්න එපා. එතකොට ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරා මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන. තථාගතයන් වහන්සේ අන්ත දෙක අතහැරියා. ඔය අන්ත දෙක අතහැරලා මදුම් පිළිවෙත භාවිතා කරා. මජ්ක්‍ධිම ප්‍රතිපදා. එතකොට මදුම් පිළිවෙත මම මේ විග්‍රහ කරනකොට අවසානයේ බින්වතුන්ට හොඳට වැටහෙයි මේ ධර්ම දේශනාව. ඔය අන්ත දෙක භාවිතා කරන්නට එපයි කිව්වේ මේ අන්ත දෙක මොකක්ද කියන එක මම පැහැදිලි කරලා දෙන්නම්. බුදුන් වහන්සේ දේශනා කරා මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන. බුදුන් වහන්සේ අන්ත දෙක අතහැරන ප්‍රතිපදාවේ ගිහිල්ලා මජ්ක්‍ධිම ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධ චක්කුකරණී නුවණ පහළ වුණා. ඥානකරණී ඥාන පහළ වුණා. අபிසමාය කෙලෙසුන්ගෙන් සියල්ල නිදහස් වුණා. කෙලෙස් සියල්ලගෙන් නිදහස් වුණා. සම්බෝධාය සම්‍යක් සම්බෝධියට බුද්ධ රාජ්‍යයටපත් වුණා. නිබ්බානාය කියන්නේ නැවත බැඳෙන්නේම නැහැ. බැඳෙන්නේ නැති කියන්නේ බැඳෙන්නේ නැත්තේ සසරට ආයෙ වැටෙන්නේ නැහැ.
නිබ්බානාය සංවස්තති විවේක සුවයෙන් කාලය ගත කරනවා. එතකොට දැන් ඔය කෙටියෙන් සරලව මම පෙන්නගෙන දේශනා කරේ. මේක තව විස්තර කරගෙන යන්න ඕන. පින්වත්නට මේක වැටහෙන්නේ නැහැ. තුච්චන පුච්චලාට මේ ධර්මයේ වැටහෙන්නේ නැහැ කියලා ලේසියෙන්. එතකොට මේ ඔය තමයි පළවෙනි ධර්ම දේශනාවේ දේශනා කරේ පස්වක තවුසන්ට. එතකොට මේ අන්ත දෙක මොකද්ද? මේ අන්ත දෙක තියෙන්නේ අපි සෑම මිනිසෙක්ම මේ මනුස්ස ලෝකෙට එනකොට ඇස කන නාසය දිව ශරීරය කියන මන කියන මේ හය දොරක් සකස් වෙලාම තමයි මනුස්සෙන් එනකට එන්නේ. ඔය මනුස්සෙන් එනකට එන්නේ එයාගේ බොහොම 100 ප්‍රභාස්වර 100ක්. ප්‍රභාස්වර 100ක්. ඒක කෙලෙස් ධර්මයන් බොහොම ප්‍රහීනයි. ආසයන් බොහොම ශේෂයක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේ පොඩි චූටි සත්‍යය පුද්ගලයා රටට තේරෙන්නේ නැහැ මේ 100 ආරක්ෂා කරගන්න. එතකොට මේ 100ට වෙලා තියෙන්නේ මොකද? බාහිරේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පස් දොරෙන් අරගන්නවා. පස් දොරෙන් අරගෙන ඉවරලා මනසට දාගන්නවා. ඔන්න ওই පස් දොරෙන් ගන්න ඒවා තමයි අන්ත දෙක භාවිතා කරන්නේ. මොකද්ද අන්ත දෙක? ඇහැට පේන රූපේ ලස්සන රූපයන් නම් රූපේ ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා ඒකේ ඇලෙනවා. රූපයට ඇලෙනවා. ඔකට කියන කාමසුඛල්ලිකාණු යෝගය කියලා. ඊගාවට යෝගය කියන්නේ හැසිරෙනවා. ඉතින් ලෝභයේ හැසිරෙනවා. ඊගාවට ඒ ඇහැට පේන රූපේ අවලක්ෂණයි, අප්‍රියයි, යමනාපයි. එතකොට ඒ අන්තය මේ සත්‍යය මොකද? එතන තමයි දේශය. ගැටෙනවා. තරහව. දේශය කියන්නේ තරහව. එතකොට ඇලෙන තැන ලෝභය, ගැටෙන තැන දේශය. මොන්න ඔය අන්ත දෙක තමයි බුදුන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවෙන් පස්වක තවසන්ට දේශනා කරේ. ඇහැට රූප, කනට ශබ්දෙත් එහෙමයි. ඇහෙන ශබ්දයට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ශබ්ද එක්කෝ මිහිරි නෑනේ හැමෝටම. ඇලෙනවා, ගැටෙනවා. ඇහැට රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ. සුවඳේ ඇලෙනවා, ගඳේ ගැටෙනවා. ඒක ලෝභ දේශ දෙක. එතකොට ලෝභ දේශ දෙක තමයි මේ පද්දොරෙම සකස් වෙන්නේ. ඇහැට රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවටත් එහෙම රසමුසු. රසවත් දේවල් වලට කැමති, රසවත් නැති දේවල් වලට අකමැති. ඊගාට ශරීරයට ස්පර්ශත් එහෙම තමයි. ඊගාට මේ පද්දොරෙම ගන්නේ වරන් කොහෙද දාගන්නේ? දාගන්නේ මනි. තමන්ගේ මනයි කියලා එකක් තියෙනවනේ. අනේ ඒක තමයි මනයි කියන එක තමයි මමය මාගේය කියන මමයි කියන්නේ මනට. මම නොහොත් මන. මෙතන සත්‍ය පුද්ගලයක් ආත්මයක් කිසි කෙනෙක් නැහැ. එතකොට ඒක මගේ කරගන්න. මොනවද මගේ කරගන්නේ? ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නහයට ලැබෙන ගඳ සුවඳ, දිවට රසම, ශරීරයට ස්පර්ශ. ඔය පස්තරෙන්ම ගන්නේ කොහොමද? එක්ක හොඳයි කියලා ගන්නවා, එක්ක නරකයි කියලා ගන්නවා. එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. අන්ත දෙක භාවිතා කරනවා. ඔන්න ඔය අන්ත දෙක තමයි භාවිතා කරන්නට එපයි කියලා කිව්වේ. එතකොට මේ අන්ත දෙක භාවිතා කරගෙන දාගන්නේ කොහෙද යන්නේ? යන්නේ මනට. ඔය පද්දොරෙන් යන ඇතුල් වෙන සේරම අන්ත දෙක භාවිතා කරලම තමයි යන්නේ. ගන්නේ අන්ත පුතඥ සත්‍ය ඔය අන්ත දෙකට අහු වෙනවමයි. මොකද අන්ත දෙකට අහු වුණාම ඇහැට පේන රූපේ, කනට ඇහෙන ශබ්ද, නහය ගඳ සුවඳ, දිවට රස මුසු, ශරීරයට ස්පර්ශ කියන පස්තරට ඔය එන අර දේවල් ඇහැට පේන රූපේ දැක්කාම ඒක ලස්සනයි කියන්නේ එතන ඇලෙන රූපෙට. එතකොට ඒකට ඇලුනම් පස්සේ එතන ඇලෙන තැන ලෝභය. ගැටෙන තැන දේශය. එතන ලෝභ දේශ දෙක. දැන් මේ අන්ත දෙක භාවිතා කරන පුද්ගලයා මෝහය. අන්ත දෙක භාවිතා කරන නිසාම මෝහය මුලා වෙනවා අන්ත දෙකට. මේ ඇහැට පේන රූපෙට අන්ත දෙක අල්ලගෙන මේ සත්‍ය මුලා වෙනවා. එතකොට ඒකම හොඳයි නරකයි කියන දෙයක් නෑ. මේ පුදුජන සත්‍යයට ප්‍රඥාව නැති නින්ද මේකට ඇලෙනවා, ගැටෙනවා. ඕක තමයි අන්ත දෙක. එතකොට මේ සත්‍යයට ගැළවීමක් ඇත්තෙම නෑ. කණෙන් අහන ශබ්දත් එහෙමම තමයි. අන්ත දෙකට වැටෙනවා. නහයට ගඳ සුවඳත් එහෙමම තමයි. අන්ත දෙකට වැටෙනවා. අන්ත දෙකට වැටෙන හින්දා අන්ත දෙක භාවිතා වෙන හින්දා මොහය. ඔතන ලෝභ දේශ මොහ තුනම තියෙනවා මනි. කොහොක්කන්නේ මනේ තියෙන්නේ මේක මන ඇසුරු කරගෙන. එතකොට මනට හොරා යන්න බෑ මොකක්වත්. සිටීම, කීම, කිරීම කියන තුන් තැනම මනස මුල් කරගෙනම තමයි වැඩ කරන්නේ. මම මේ ධර්ම දේශනාවක් දාලා ඇති ඔකේ. මේ මනස පිළිගත්තෝ. ඉතින් ඒ ආයුර්වෙම මේ මනසට කිසිම නිදහසක් නැහැ.
මේ තිස්සෙම අන්ත දෙක භාවිතා කරන පුද්ගලයා. එතකොට රෑ නිින්දෙනුත් මේක වෙනවා. මේක පේන්නේ නැහනේ. උපැත්තේ අන්තයට පේන්නේ නැහැ. රෑටවත් පේන්නේ නැහැ, දවල්ට පේන්නේ නැහැ කොයි වෙලාවකවත්. වැලිකෙළියේ පටන් මරණ මොහොත දක්වාම මේ හැම සත්‍යයක්ම ওই අන්ත දෙක තමයි භාවිතා කරන්නේ. ඒගොල්ලන්ට කියන පුදුජන සත්‍යය කියලා. එතකොට මේ අන්ත දෙක භාවිතා කරන්නේ සතර අපායට මඟ තමයි හදාගන්නේ. ලෝභ සාගත දිසයි, දේශ සාගත දිසයි, මෝහ සාගත දිසයි. එතකොට ලෝභ දේශ මෝහ කියන්නේ අකුසල මූල ධර්ම තුන. ඔය අකුසල මූල ධර්ම තුන භාවිතා වෙන හින්දා බුදුන් වහන්සේ දේශනා කරා මේ පුදුජන සත්‍යයට මරණින් මත්තේ සතර අපාය මහගෙදරයි කියලා. ඉතින් සතර අපාය මහගෙදර නින්නා. ඉතින් ලෝභයෙන් මරණොත් පෙරේතෙක් වෙනවා, දේශයෙන් මරණොත් යක්‍රාස් නයි පොළොම් වෙනවා. මෝහ සාගත හිරිනොත් පණ පොළඟට ආති සත්‍ය වෙනවා. එතකොට සතර අපාය නින්නා ඔය පෙන්වන්න දෙන්නේ. තිරසම් පෙරේතනේ යක්‍රාස් පණ පොළඟට වෙලා භවයාගේ කෙලවරක් නැතුව අනේක විද දුක් විඳිනවා. එතකොට මේ දුකෙන් නිදහස් වීමටමයි බුදුන් වහන්සේ සත්‍යයට මේ ධර්ම දේශනා කරේ. වෙන මොහොකටවත් නෙවෙයි. කිසිම දෙයක් මෙතෙන්ට අදාළ නැහැ. එතකොට ඔය පින්කම් කියන බුදුන් වහන්සේ දේශනා කරපුවා නෙවෙයි පින්වත්. ඒවා පසු කාලින මේවා හදාගෙන ලියාගෙන තියෙනවා. පින්කම් කරත් ඔය අන්ත දෙකට අහු වෙනවා. දැන් පින්වතුන්ලා දානයක් දෙන්න ගියාම බොහොම කල්තියාල එකදාස්ති කරගෙන යනවනේ. දානේ ගිහින් දෙන්නේ බොහොම ආසාවෙන්. දානේ ගිහින් දෙන්නේ ආසාවෙන්නේ. ඒ කියන්නේ ආසාව කියන්නේ ඇලෙනවා. ලෝභයෙන් ගිහින් දෙනවා. ආසාවෙන් ඇලෙනවා දානෙට. ඒක ගිහින් දිලා එතන පන්සලේ මොනවා හරි ආමුතුරුන්ගේ හරි මොකක් හරි අඩුපාඩුවක් දැක්කොත් එතන ගෙනිච්ච දානේ ශිෂ් ගෙනිච්චට වැඩි හොඳයි නිකන් හොඳයි කියලා ඒක එතනදි මනසෙන් ගැටෙනවා. එතකොට ඇලීමයි ගැටීමයි අර දානේ දීලා උතන සිද්ධ වෙනවමයි. දෙකෙන් එකකට යනවමයි තමයි. එතකොට මේ ඇලීම ගැටීම තියෙන හින්දා මේ සත්‍යය මුලා වෙනවා. මොයකට කියන මෝහය කියලා. ඉතින් මේ සත්‍යය නිරන්තරයෙන්ම ওই ටික තමයි අභ්‍යන්තරේ හටගත්තු ගන්නෙ. හේතුප්පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්ඡති. එතකොට ඔය මේ කලින් ගත්තපු ඒවා පද්දොරෙන් අරගෙන මනේ දාගත්තපු ඒවා ඇති වෙවි නැති වෙවි යනවා. ක්ෂණයක් පාසා. එතකොට ඒ ඇලෙන ගැටෙන තැන් අන්ත දෙක භාවිතාන මොහයට යනවා. ඉතින් ලෝභ දේශ මොහය හට ගැනීම ඇති වෙනවා. ලෝභ දේශ මොහෙන් තුනෙන් එකකට අහු වෙනවා. ඕකට බුදුන් වැන්දත් එහෙමයි, දාන ගෙනිච්චත් එහෙමයි. ඔය හොඳයි කියන ඒවා එක්කම හොඳයි කියන ඒවා ලෝභයනේ. හොඳයි කියන තැනම ලෝභය, නරකයි කියන තැනම දේශය. ඔය තමයි අන්ත දෙක. ඒ අන්ත දෙක භාවිතා කරන හින්දා හතර පාට යනවා. මේ බුදුන් වහන්සේගේ දේශනා තුළ කිසිම දෙයක් කරන්න සිටීම කීම කිරීම නිදහස් වෙන එක තියෙන්නේ. මොකට මොනවාක්වත් දීලා මුකුත් කරලා මේ සංසාර දුක් කෙලවර කරගන්න බෑ. මේ ගෝර සසර. එතකොට මේ සසර නිසා ඉන්න නිසා මේ සත්‍යයට ගැලවීමක් නැහැ. ඔය පින්වතුනා මේ හැම පුතඥ සෑම සත්‍යයක්ම සෝවාන් ඵලයටපත් නොවෙච්ච සෑම කෙනෙක්ම නිරන්තරයෙන් ක්ෂණයක් පාසා කොහෙද හදන්නේ? සතර අපායට මගමයි හදන්නේ. මේ කොයි මොහොතේ මරුණා සතර අපාය වර්ධින්නේ. ඒකට හේතුව මොකද? ඇයි පද්දොරෙන් අරගෙන දාගත්තේ ලෝභ දේශ මොහයට තුනට මහු වෙලානේ. එතකොට ලෝභ දේශ මොහයට තුනට මහු වුණාම කොයි මොහොතේ මරුණත් එයාට සතර අපාය වර්ධින්නේ නැහැ. ලෝභයෙන් මරුණොත් මරණකට ප්‍රේතය, දේශයෙන් මරුණොත් යක්‍රාස නයි පොළන් වෙනවා, මොහෙන් මරුණොත් මුලා වෙනවා. පණපොණකට ඇති සත්‍යය මොහය කියන්නේ. එතකොට සතර අපාය නිවිද මහගෙදර නිවිද බුදුන් වහන්සේ පෙන්වලා තිබු. බුද්ධ වචන වෙනස් කරන්න පුළුවන් කාටවත් මේ කිසි කෙනෙකුට කිසිම ආගමකට කිසිම ශාස්ත්‍රවලකට වෙනස් කරන්න බැරි ධහමත් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක නිසා මේ පුතඥ භාවයෙන් අත මිදෙනවා නම් සම්මා දිට්ඨියටපත් වෙන්න ඕන. නිරන්තරයෙන්ම මේ හැම සත්‍යයක්ම ඔය සෑම ආගමක්ම ඔය නොයෙකුත් ශාස්ත්‍රෝ පෙන්වපු ධහමක්ම එක්කම ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඇයි මෙහෙම කියන්නේ? මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මේ සත්‍ය තුළ අකුසල ධර්ම 10 පෙන්වලා තියලා තියෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. දැන් මනෝ කර්ම තමයි මනස මුල් කරගෙන තමයි ඔය කාය කර්ම, වචී කර්ම කියන්නේ. පොතේ ලියලා තියෙන 10 ඒවා නෙවෙයි උතන තියෙන්නේ. මේක අභ්‍යන්තරයේ වෙන සිදුවීමක්. කිව්වට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නෑ මේක. ඒවට බමුණු දාලා තිනවා පස්පවුයි දස අකුසලයි ලෝක නැතිවා. ඒක නෙවෙයි මේ මනසෙන් මුල් වෙලා ඒ කෙලෙස් ධර්මයන් චිත්තසයිසික නාම රූප ධර්මයන්ගේ හදින ස්වභාවය බුදුන් වහන්සේ පෙන්වුවේ. එතකොට මේ දස අකුසල් වලින් මේ කාය කර්ම, වචී කර්ම, ඊගාට මනෝ කර්ම. එතකොට මනෝ කර්මය කියන්නේ මනස මුල් කරගෙනම තමයි මේ සේරම කාය කර්ම, වචී කර්ම සිද්ධ වෙන්නේ. මනස මුල් වෙන්නේ නැතුව කොහොමද කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ.
ඒකට මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාතේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝනමන් දුක්ඛ මං වේති චක්කාත වහ තෝපදං කියලා දේශනා කරේ ධර්මයක් මේ සූටිකේ තියෙනවනේ. ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ගුණාබෙන්දි පසුවතෙන් කරත්ත රෝද දෙකෙන් වගේ තමන් අර ඇලෙනවා ගැටෙනවා එන අරමුණේ ඇලෙනවා ගැටෙනවා. රෝද දෙක එහෙමනේ. එළියට බහින්න බෑ. එළියට යන්න බෑ. කඩන්න දෙකක් දාලා හිර කරගෙන. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා. මේ පුතඥන සත්‍යයට මේ මනසේ ඇතුලේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පද්දොරෙන් ගන්නේවා මනසට ගන්නෙම අරන් අතහරින්නේ නැහැ. අතහරින්නේ නැත්නම් මොකද මේ පුතුජුන භාවය නිසා. ඒකට මුලා වෙනවා. මුලා වෙනා මේක භාවිතා කරනවා. ඒක ඉතින් නිරන්තරයෙන් මේ පස්දොර පුරවගෙනම තමයි මනස වැඩ කරන්නේ. ඇහෙන් දැක්ක රූපය එක්ක ඇහෙන් කනෙන් අහපු සද්දය නායෙන් ගඳ සුවඳ දිවෙන් රස සුවඳ ශරීරයෙන් ස්පර්ශ. කිස්සෙම මනසට මොනවද මේවා ඕන කී තමයි මන ඉන්නේ. මනස තෘප්තියකට පැමිණෙන්නේ නැහැ මොහොතකටවත්. මනස සංසිඳවන්න හම්බෙන්නේ නැහැ පද්දොරෙන් අරගෙන ඉවලා කොච්චරම කොට ගැහුවත් මේ මනස සංසිඳීමක් ඇත්තෙම නැහැ. මහා සාගරේ වගේ තමයි. කොච්චරම පද්දොරෙන් ගෙන ඇවිල්ලා අරමුණු ගෙනල්ලා දැම්මම මනසට ඇතිවීමක් නැහැ. ඒක අසුද්ධිත පුජඥයාගේ ස්වභාවය. සුතවත් ආර්ය ශාවකේ ඔක්කොම අතාරිනවා. අතාරපු ගිහිලා සම්මාදිට්ඨියටපත් වුණොත්තේ සුතවත් ආර්ය ශාවකෙක් බවට පත් වෙනවා. ඒක නිසා පින්වත්තුලා මේ මොන දෙයකට මුලා වෙන්න එපා. මේ ආත්මෙ මෙතන වරද්දගත්තොතින් ආයෙත් නැවත මේ වගේ තැනක් හම්බ වෙන්නේ නැහැ. නියත වශයෙන් සතර පායට වැටෙනවා. ඔකට ගිහි පැවිදි වේගය ආගම් ભેදයක් වයස ભેදයක් කළු සුදු ભેදයක් පිට රටයි මේ රටේ ලංකාවේ කියලා කිසිම වෙනසක් නැහැ. සෑම සත්‍යයටම මේ විපත වෙනවා. එතකොට පින්වතුන්ලාට දැන් මේ පෙන්නලා දෙන්නේ මේ Tamanට තියෙන අනතුරු. දැන් මේ මොහොතක් පාසා ඉන්නේ විශාල අනතුරක. දැන් මේ සතියකට හමාරකට උඩදී මේ ලොකු අනතුරකට රටම මුණ දෙන්නනේ. මෙතකොට මේ රටම මුණ දීලා කඳු පෙරලගෙන ඇවිල්ලා ජීවිත හානි කරගෙන දේපල හානි කරගෙන විනාශයක් තියෙනවා. අතත් ඉතින් රජය උත්සාහ ගන්නවා පුළුවන් තරම් මේක කරගන්න. එතකොට මේක සබහාදාමත් එක්ක කරන සටන ඔය ලේසි පාසු එකක් බේරන්න පුළුවන් එකක් නෙවෙයි සබහාදාමත් එක්ක. හැබැයි ඊටත් තපන් මේ මනස කරන සටන අරකින් නම් ඉතින් බේරෙන්න මොනවම හරි කරගන්න පුළුවන් වෙයි කවදා හරි. මේ මනසින් බේරෙන්න බෑ දීසි. තිස්සෙම පර්වත හතරක් තමන් ඉන්න දිශාවට සෑම පුද්ගලයෙකුටම මේ පර්වත හතර දිශාවෙන් හතර පැත්තේ ඉඳලා තමාගේ පැත්තට පෙරලෙන කොච්චරවත් තිස්සෙම. පෙරලිලා පර්වත හතරක් කියන විශාල කඳුනේ. කඳු හතරක් තමාගේ පැත්තට පෙරළුවාම අර එක කන්දක් පෙරලා දැක්කනයි වෙච්ච විනාශ මේ අපේ රටේ. එතකොට මේ මොහොතක් පාසා පර්වත හතරක් පින්වතුන්ලා කරා එනවා. මේකට යට වෙලා තමයි යන්නේ. එතකොට ඒකට යට වෙනවා. ඒකට යට වුණාන් පස්සේ මරණය සිද්ධ වෙනවා. මරණය සිද්ධ වෙනවා කියන්නේ මේ මස්සාරේ මරණය කන් නෙවෙයි. මේ ඇතුලේ අභ්‍යන්තරයේ ඇතිවීම නැතිවීම පෙන්වලා දෙන්නේ. එතකොට පර්වත හතර තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ ගැටීම. එතකොට ඔය සතර මහා භූතයන්ගේ ගැටීම නිසා මේ සත්‍ය නිරන්තරයෙන්ම අනේක විද දුක් විඳිනවා. පර්වත හතර එනවා තමන්ගේ යටට. ඕකට මේ පින් කරයි කියලා දාන් දුන්නයි කියලා ඕකෙන් බේරෙන්න බෑ. පින් කියන ඒවාත් ওই පර්වත හතරටම අයිති. පව් කියන ඒවා ওই පර්වත හතරටම අයිති. කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ. එතකොට මේ පුජ්‍යලයන්ට මොනම මොහොතකටවත් සැනසීමක් නැහැ. එතකොට සැනසෙන්න නම් තියෙන්නේ බුදුන් වහන්සේ පෙන්වලා දීපු ධර්ම මාර්ගයේම යන්න ඕන. ඒ ධර්ම මාර්ගයේ ගියලා සංසාර දුක් කෙලවර කරගන්න ඕන. එතකොට සංසාරය කියන්නේ මොකද්ද? දැන් මොහොතක් පාසා පින්වතුලා ඉන්නවා. හැබැයි නිතරම ඉන්නේ සතර අපායට තමයි වැඩ කරන්නේ. කලින් ගත්තපු යෝනේ එන්නේ ආයෙ මතක් වෙවි. ඇහෙන් ගත්ත රූප, කනෙන් ගත්ත ශබ්ද, නායෙන් ගන්න සුවඳ, දිවෙන් රසමුතු, ශරීරයෙන් ස්පර්ශ මනට ධර්මතා. එතකොට මනට ධර්මතා දාගෙන 30ෙම චිත්ත පරම්පරාවක් 30ම හදනවා. ඕකට කියනවා චිත්ත චෛතසික රූප ධර්මයේ කියලා. එතකොට චිත්ත චෛතසික රූප ධර්මයේ තියෙන නිසා මේ සත්‍ය සතර අපායටම තමයි ඇදගෙන යන්නේ. වෙන කොහෙටවත් යන්නේ නැහැ. වෙන කොහෙටවත් යන්න බෑ. සතර අපායටම තමයි. මේක බුද්ධ දේශනා බුද්ධ වචනේ වරද්දන්න බෑ කාටවත්. තමන්ගේ ඕනම එපාකම් වලට බණ හදාගෙන බණ කියලා ඉවලා මිනිස්සු සතුටු කරලා මේ කියන බණක් නෙවෙයි බුදුදහම. එතකොට මේ සත්‍යයට මොහොතක් නැහැ නිරන්තරයෙන් මොකද පස්දොරෙන් ගත්තපු ඒවා
නැවත නැවත තමන්ගේ අභ්‍යන්තරේ හටගන්නේ නැද්ද? හටගන්නවා. ඒක කියන්නේ හට ගන්නවා කියන්නේ පද්දොරෙන් ගත්තපුව නැවත මතක් වෙනවා නැද්ද? මතක් වෙනවා, කාපුව මතක් වෙනවා, ඇහෙන් දැක රූප මතක් වෙනවා, කනෙන් අහපු ශබ්ද මතක් වෙනවා. නායෙන් ගන්ධ සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් ස්පර්ශ, ඉතින් මනට ධර්මතා. ඉතින් මනට තමයි මේවා එක්කම ඕන වෙලා තියෙන්නේ. වෙන කාටවත් නෙවෙයි. මම නොහොත් මන. ඔය මමයි කියාගන්නේ තමන්ගේ මනට. එතකොට මේ සත්‍යයට මොන මොහොතකටවත් ගැලවෙන්න බැරුව ඉන්න තැන මේ නිරන්තරයෙන්ම නැතරම සතර අපායට තමයි මඟ හදන්නේ. ඇයි අරගෙන තියෙන ලෝභ දේශ මොහෙන් මේ මනස තියෙන්නේ එක්කම ගත්තපුවා. ඉතින් ලෝභ දේශ මොහයට අහු නොවී යන්නේ නැහැ එකක්වත්. එතකොට අසුතවත් පුතඥය කියන්නේ ඒක. අතහැරෙන්නේ නැහැ. සුතවත් ආර්ය ශ්‍රාවකේ අතාරිනවා. ඉතින් මොහොතක් පාසා තමන් ගත්තපුවා අභ්‍යන්තරයේ තිබිලා වැඩ කරන්නේ කොහොම කරන නිසා මොකද වෙන්නේ? ලෝභ දේශ මොහෙම තමයි අරගෙන තියෙන්නේ. ඒවා ලෝභ දේශ මොහෙම මේ ආයුර්ම වැඩ කරනවා. ඉතින් ක්ෂණයක් පාසා සතර අපාය නෙවෙයි. සතර අපායේ තමයි ඉන්නේ. නිරන්තරයෙන් සතර අපායේ. එතකොට කොයි මොහොතේ මැරුණත් සතර අපායට තමයි යන්නේ. ඒ තරම් ගැඹීර ධර්මයක් බුදුන් වහන්සේ පෙන්වලා දුන්නේ මේක. ඔය නිකන් බොරුවට මේ අර දෙයියෙක් මවනවද අරය මවනවද මෙයා මවනවා කියනවා මංකාරයෝ නෑ මෙහි. එතකොට මේක හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන හේතු ප්‍රත්‍යයෙන්ම නැති වෙලා යන එකක්. ඒ කියන්නේ හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කිව්වේ දේශනා කරේ ඒක තමයි බුදුන් වහන්සේ. හේතුන් නිසා හට ගන්න ඒ හේතුන් ඉවර වෙනකොටම ඊගාවට ඒක අවසන් වෙලා යනවා. ක්ෂණයක් පාසා. සතර අපායට මගම තමයි ඕක. ඕකම තමයි සතර අපායට මග කියන්නේ. එතකොට කවුද මෙතන මේක හදන්නේ? හදන්න කෙනෙකුත් නැහැ, කරන්න කෙනෙකුත් නැහැ, කරවන කෙනෙකුත් නැහැ. බුදුදහමයි කියන්නේ සබහා දහම. මේ සබහා දහමින් වෙන විපත්‍ය සත්‍යයට බුදුන් වහන්සේ පෙන්වලා දුන්නේ. මෙන්න මේ විපත්‍ය නිදහස් වෙන මග තමයි ලෞතර බුදුහන්සේ පෙන්වලා දුන්නේ. කිසිම ශාස්ත්‍රවරයෙකුට මේක දැක්කේ නැහැ. කිසිම කෙනෙකුට දකින්න බෑ. ඒගොල්ලෝ මේ පින් කරලා අරේ මේ කරලා යන එක නේ කියන්නේ. දිව්‍ය ලෝක යන එක. එතකොට ඉතින් අපේ මේ දහමට කරලා තියෙන්නේ මොකද? ඔය බමුණන්ගේ ධර්මයේ පොත්වල ලියාගෙන. ඕක දාගෙන කියෝ ඉන්නවා. බුදුදහම නැහැ තරවිලාව. කෙනෙකුට නිවන් දකින්න ඕන නම් මේ සසර දුක් නිමා කරන්න ඕන නම් නිවන් දකින්න ඕන. මේ ආත්මය පුළුවන්. ඒකට ඉතින් බුදුන් වහන්සේ මඟ පෙන්වලා දීලා තියෙනවනේ. ඉතින් ඒ මඟ අසාගෙන මේ මඟ ගිහිල්ලා සංසාර දුක් කෙලවර ගන්න පුළුවන්. ඕනම කෙනෙකුට. මම අවබෝධයෙන් දැකලා මම කියන්නේ මගේ සංසාර දුක් කෙලවර කරලා මම මේවා කියා දෙන්නේ. ඒතර මං ගාව බණ අහපු අහලා මේ මඟ ගිහිල්ලා සසර දුක් නිමා කරගත්ත පිරිසක් මා ළඟ ඉන්නවා. ගිහි පිරිසක්. එතකොට Tamanට මේ බණ අහනකොට බය හිතෙන්න ඕන. හැබැයි ඒත් මේ යන්තම්වත් ප්‍රඥාවක් තියෙන්න ඕන මේ සත්‍ය ධර්මය කියන එක තේරුම් ගන්න. නිකන් කනට අහලා මේක පැත්තකට දැම්මන් පස්සේ කිසිම බයක් ඇති වෙන්නේ නැහැ. ඒ නොතේරෙනකම්. බණ කියන්නේ කතා නෙවෙයි, බණ කතා නෙවෙයි. සත්‍යයට සසර දුක ඇති වෙන, සසර බය ඇති වෙන ස්වභාව බුදුරහමත කියන්නේ මොකද්ද? මේ සංසාර දුක් කෙලවර කරන එක කියලා පැහැදිලි කරලා දෙන්න ඕන. එතකොට මේ සත්‍යයට මොකද වෙන්නේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා සංකාර කියන්නේ මොකද්ද? අර පද්දොරෙන් ගත්තපුව ඇහැට රූප කන්ට ශබ්ද නහයට ගන්ධ සුවඳ දිවට රස ශරීරයට ස්පර්ශ. ඔය පස් දොරෙන් ගත්තපුව නැවත ඕනවල කිය අල්ලගෙන තියෙන කවුද? මන. එතකොට නිතරම මේවා එනකොට ඒ කියන්නේ සංකාරය කියන්නේ අර පස් දොරට ගත්තපුව නැවත නැවත පස් දොරට එනවා. පස් දොරට රැස් වෙනවා. කණෙන් අහපු ශබ්ද ඇහෙන් දැකපු රූපත් කණෙන් අහපු ශබ්ද නහයෙන් ගන්ධ සුවඳ ඔය ආදී වශයෙන් ඒ ආයුරින්ම ගත්තපුව නැවත නැවත එනවා. ඒකට කියනවා සංකාර කියලා. එතකොට සංඛාරා පරමා දුක. දුක්ඛතරින් අන්තිම දුක තමයි රැස් වෙන එක. පද්දොරට අරමුණු රැස් වෙන එක තමයි දුක. වෙන කොහක් නැහැ දුක. ඒකටම බුදුනාථේ දේශනා කරේ පංච උපාදානස්කන්ධා දුක්ඛ. මානෙමේ යටත් පිටින් පංච උපාදානස්කන්ධයම තමයි දුක. වෙන මොකක් නැහැ. ඉතින් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඔය සංඥා සංකාර විඥාන වේදනා නාම රූප කියන පංච උපාදානස්කන්ධය. පොතේ වැරදි පංච උපාදානස්කන්ධය. මුලට එන්නේ සංඥාව. සංඥාව මොකක්ද? අර පද්දොරෙන් ගත්තපු ඒව හතර මහා භූත පිණ්ඩයක් වශයෙන් එන්නේ. ඒක හරි සිවුම් දූවිල්ලකට වැඩිය කුඩායි. ඒක තමයි මහා නාය ඇතුළේ රින්ගන්නේ. හුස්මත් එක්ක. රූප ධර්ම. ඒ විඥාන ධාතුවේ අන්තර්ගතයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්. එතකොට විඥාන ධාතුවේ හතර මහා භූතයන් තියෙනකොට අභ්‍යන්තරයේ සංඥා සංකාර විඥාන නාම ධර්ම.
ওই දෙක එකට ගැටෙනවා. ගැටිච්ච හැටියෙම ගැටෙන තැන තමයි පස්ස පච්චා වේදනා. ඒක ගැටෙනකොට පස්ස කියන්නේ ස්පර්ශ වෙනවා. වේදනා කියන්නේ විඳිනවා. විඳිනවායි කියන්නේ අර එදා ඇහැට දැකලා ඉඳපු විදියටම ඇහින් දැක රූපෙට ඒකට ඒ විදියටම අභ්‍යන්තරේ විඳිනවා. මන විඳිනවා. ඊගාට කනින් අහපු සද්දෙත් එහෙමයි. කනින් ගත්තොත් ඒක තමයි එන්නේ. ඒ කියන්නේ අතීතේ තියෙන එක එනවා අනාගතයට බලාපොරොත්තු තියෙනවා. අනාගතය කියන්නේ හිත අතීතය කියන්නේ තමන්ගේ සිහිය. මේ සිහිය තමයි ගෙනල්ලා දෙන්නේ හිතට. වර්තමානයේ තීරණ තේදා නාමලක් කර්මය හදනවා. තීරණ කරගත්තු විදියටම පස් දොරෙන් ගත්ත විදිය කර්මය නැවත නැවතක් හදනවා. මේ කර්ම රැස් කරනවා මොහොතක් පසා. ඒක නිසා මේ සත්‍යයට ගැලවෙන්න මොහොතකටවත් බෑ. මේ සත්‍යයට ගැලවෙන්න බැරිම වෙලා තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් දුර වෙන්න නම් විද්‍යාව පහළ කරගන්න ඕනේ. ඒක සම්මා දිට්ඨිය සෝවාන් මාර්ග ඵලයටපත් වෙනවාම පස්සේ තමයි විද්‍යාව පහළ වෙන්නේ. ඉතින් මෙයා කාටවත් බෑ. ඔය මොනවා තරම් විභාග පාස් කරගෙන හිටියා ප්‍රශ්න අහුව මමගේ ප්‍රශ්න අහුව උත්තර දෙන්න බෑ. ඒක ලොක්කේ පුළා. එතකොට මේ පින්වතුන්ලාට මේ ධර්මය හරි ගැඹීර ධර්මයක්. එතකොට නිවන් මාර්ග බුදුන් වහන්සේ පළමුව දේශනා කරේ පස්වග තවුසන්ට. එතකොට මේ පද්දොරෙන් එනේවා සේරම නිරන්තරයෙන් ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙනවා. එතකොට විඥානේ ගොඩ ගහ ගන්නවා සේරම. ඊගාට විඥාන පත්‍ය සංකාර පත්‍ය විඥානං සංකාරය කියන්නේ පද්දොරට අරමුණු රැස් වෙනවා. රැස් වෙනකොට ඒවා එක්කම රැස් කරගෙන දාගෙන ගබඩා කරන තියෙන විඥාණයෙන් තෝරලා දෙනවා එක එක වෙනම. විඥාන පත්‍ය නාම රූපං. එතකොට අර බාහිරේ පට වියාපෝ තේජෝ වායෝ රූප ධර්මයේ 4යි අභ්‍යන්තරයේ සංඥා සංකාර විඥාන නාම ධර්මයේ 3යි. එතකොට බාහිරේ 4යි අභ්‍යන්තරයේ 3යි 7ක් තියෙනවා. ඕකට කියනවා සත්‍යය කියලා. සත්‍යය කැදෙන හදන්නේ උතන. සත්‍ය පුජ්‍යලෙ මෙතන නෑ පංච පාදස්කන්ධය හදන්නේ උතන. එතකොට පංච පාදස්කන්ධය හදන නිසාම ඕකට කියනවා සක්කාය කියලා. සක්කාය කියන්නේ ස්වකීය කය. ඒක මගේ කය. ඕකට කියනවා පොතේ තියෙනවා අභිධර්මයේ මනෝමය කාය කියලා. බුදුන් වහන්සේ පෙන්වලා දුන්නේ තෘෂ්ණාව නැමැති වඩුව ගයක් හදනවා දැක්කයි කියලා බෝධි මූලෙදී. එතකොට මේ බුදු මූලයේ දැක්ක එක නැවත ගේ හදන්න බැරි වෙන්නම වඩුවට ඒ කඩාලා බිඳලා කැණි මඩලක් ගලව දැම්ම නැවත ගේ හදන්න බෑ. සෝවාන් මාර්ගඵලෙ බුදුන් වහන්සේ සෝවාන් වෙච්ච තැන බුදුන් වහන්සේ පෙන්වුවා. එතකොට මම කියන්නේ ඕකට චිත්ත ශරීරය කියලා. ඔය චිත්ත ශරීරය කියන්නේ මේ අභ්‍යන්තරයේ ඉන්නවා මේ මස් ශරීරය සම්බන්ධ නැහැ කිසි දෙයකට. චිත්ත ශරීරය මොකද කරන්නේ? චිත්ත ශරීරයේ අභ්‍යන්තරයේ මුළු සර්වාංගම අභ්‍යන්තරේ වෙලාගෙන තියෙන්නේ. උගේ අතපය ඌ හරියට දිවි මකුළුවෙක් වගේ. ඔය චිත්ත ශරීරය කියන එක දිව මකුළුවක් වගේ. එතකොට හැම තැනම ඉන්නවා මේ මුළු සර්වාංගම අභ්‍යන්තරේ වෙලාගෙන. එතකොට ඒ අභ්‍යන්තරේ වෙලාගෙන ඉන්න ඌ නැත්තේ කපනකට රිදෙන්නේ නැති නියපොත්තේ යගත් කපනකට රිදෙන්නේ නැති කෙස් ගහේ යගත් විතරයි. 60 මිදුළු අසෙටම ඉන්නවා. එතකොට මම ඉන්නේ කොහෙද ජීවත් වෙන්නේ? මම ඉන්නේ ඇඟේ ලේ ධාතුවත් එක්ක. ඇඟේ ලේ ධාතුවත් එක්ක මේ සත්‍යය ඉන්නේ. මොනතරම් ගැඹීර ධර්මයක්ද මේ බුදුදහම? කවුරු ඕ පෙන්නලා දුන්නද බුදුන් වහන්සේ මිසක්. ඉතින් මේ එයා තමයි මේ ඇතුලේ ඉන්නේ. ඒ ඇතුලේ ඉන්න එක්කෙනා තමයි ඕනේව තමයි මේ මස් ශරීරයව කරවගන්නේ. මනට මනෝමය කායට. ඉතින් මස් ශරීරයව කරවගෙන ආරය භුක්ති විඳිනවා මන භුක්ති විඳින කොහෙද රතර පායටම මග හදා ගන්නවා. මනස ජීවත් වෙන්නේ කොහෙන්ද? මේ පද්දොරින් ගන්නා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වලින් ජීවත් වෙන්නේ. ඒකට කියන මනෝ සංචේතනක ආහාර කියලා. මනෝ සංචේතන ආහාර. මේ මස්සාරේ පවතින කබලින්ක ආහාර. ඕකට ඉතින් බත් රොටි මොනවා හරි ඕක තියෙන කන බොන ඒවානේ ඒක කබලින්ක ආහාර කියන්නේ. මේක පවත්වා ගන්න ඒකට මේ කබලින්ක ආහාර අර මනස ජීවත් වෙන පද්දොරින්. එතකොට බද්දොරින් ගන්න ඒවා නිසාම අභ්‍යන්තරයේ අර අභ්‍යන්තරයේ චිත්ත ධර්මයේ තිසරම උපදිනවා හට ගන්නවා ඇති වෙනවා නැති වෙනවා. එයා ඇති වෙනවා නැති වෙනවා. එතකොට සර්වාංගයන් පුරාම මේ ඇඟේ ලේ ධාතුවත් එක්ක මේ සත්‍යය ඉන්නේ. දැන් පින්වතුන්ලාගේ කොහේ හරි ඉන්නකට ගින්දර රස්නයක් වැදුණා ඇඟට ඇඟිල්ලක් පිච්චුණා. නැත්තම් පිටිපස්සට කවුරු හරි ගින්දර තිබ්බ ටක් ගාලා පේනවා. එතකොට ඕක කවුද කියන්නේ? මොනබගේ ඇඟිල්ල අහවත් යන පිච්චෙනවා. මොනබගේ අහවත් යන පිච්චෙනවා. මොන යටිපතුල පිච්චෙනවා. ගිනි අඟුරු පෑගිලා. කවුද ඔය පණිවිඩය දෙන්නේ? ඔය පණිවිඩය දෙන්නේ ඇතුලේ ඉන්න කෙනා. චිත්ත ශරීරය. එයාට තමයි විඳින්නේ මේක.
වේදනාව තියෙන යාට විඳීම. ඒතකොට ටක් ගාලා එතනින් ඉවත් වෙනවා. ඉතින් ඒකට බෙහෙත් කරන්න දඟලනවා. එතකොට ඔය විදිය තමයි මේ සත්‍යය පද්දරම ගන්නේවට මේ සත්‍යය විඳින්නේ. එතකොට මේ සත්‍යය විඳින නිසාම නිතරම සතර පායටම මග හදනවා. ඔය කොච්චර බණ කිව්වත් බණ ඇහුවත් ඔය පින්වතුන්ලා කවදාවත් මේ උතුම් ධර්මය අහන්න නැති වෙයි. මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවක්මයි. ඒ දේශනාවක්මයි. ඒක මගේ ප්‍රඥාවෙන් දැකලා සංසාර දුක් කෙලවර කරගෙන දේශනා කරන නිසා මම කිසිසේත් අනිත් ධර්මයන් පිළිගන්නේ නැහැ, බාරගන්නේ නැහැ. පොතේ තියෙනවා. බුද්ධ වචනේම විතර පිළිගන්නේ. මම අන් ශාස්ත්‍රවල සරණ යන්නේ නැහැ, සරණ ගිහිල්ලත් නැහැ. එතකොට පින්වතුන්ලාට තියෙන්නේ මෙන්න මෙතන තමයි තියෙන නිවන් මඟ. එතකොට මේ පොත්වල ලියලා තියෙනවා වෙන වෙන බමුණු මත පසු කාලීන. ඉතින් ඒවා පොත්වල තියෙනවා නිවන් ධර්මයේ තියෙනවා පොතේ. ඒවට උඩින් ගියාලා මේවා නිවන් ධර්මයේ අතක් ගහලා. ඒවා හොයන්න බෑ කාටවත් මේක දකින්නකම් මේවා කියන්න බෑ. එතකොට මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයගේ හට ගැනීම. පංච උපාදානස්කන්ධය කියන්නේ. එතකොට පංචස්කන්ධයගේ හට ගැනීම කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පංචස්කන්ධය. එතකොට සද්දයක් ඇහෙනකොටම උපාදාන කරගන්නවා. පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කියලා දේශනා කරේ නිසා තමයි. කනට සද්දේ ඇහිච්ච එකක් එනකොටම ටක් ගාලා අර මොකද කරන්නේ පංචස්කන්ධය කියන්නේ සද්දය අල්ල ගන්නවා උපාදානය කරන. උපාදානය කියන්නේ තණ්හා උපාදානය. ඉතින් ඒක මෙයාට මෙයා අතාරින්නෙම නේ. මේක අතාරින්නේ නැහැ පුතඥ සත්‍යය. තණ්හා උපාදාන තිස්සෙම හට ගන්නවා. ඇති වෙනව නැති වෙනව. නිතරම භවය හදනවා ලෝභ භවය, දේශ භවය, මෝහ භවය. ඔතනින්ක අතරක් නැහැ ගැලවෙන්න පයින්න. එතකොට මේ සත්‍යය නිර්රතුරුවම අනේක විද දුක්ඛන්තරාක මේ ඉන්නේ. ඊටාම භයානකයි මේක. Tamanta ඉදිරියේ තියෙන අනතුර කොච්චරද කියලා පෙන්වන්න බෑ උපමාවක් නැහැ. අර කඳු පල්ලම් ගැලවුණා කියලා කොටසක් ගෙවල් දොරවල් ජීවිතේට අරන් ගියා. ඊට ඒ වගේ නෙමෙයි මේක අති මහත් භයානක. සෑම අසුචිජන පුජ්‍යණයටම ඔතෙන්ට මුහුණ දෙන්න වෙනවා මරණ මොහොතට. කිසි ජගදයකට ඔකෙන් බේරෙන්න බෑ. එතකොට මේ එක්කම කරන්නේ මේ අවිද්‍යාව හේතු කරගෙන. එතකොට අවිද්‍යාව නිරාස වෙන බුදුන් වහන්සේ පෙන්වලා දීපම ඒක ආයෙන මගේ යන්න ඕන. එතකොට පංච උපාදානස්කන්ධය නිසා මේ සත්‍යයට කිසිම සේත් ගැලවෙන්න බෑ. නිතරම හටගන්නේ පංච උපාදානස්කන්ධය. හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. කියලා බුදුන් වහන්සේ දේශනා කරේ ඒ නිසා තමයි. ඔකට කියන චතුූපපාතේ සංසාරේ සංසාර ලක්ෂණේ යෝ පටිච්ච සමුප්පන්න. චතුූපපාතේ සංසාරේ. චතුූපපාතේ සංසාරය කියන්නේ හට අරගෙන ඇති වෙවි නැති වෙන එක. හේතුපත්‍යං හට අරගෙන හේතුන් නිසා නැති වෙලා යන එක ඔය චතුූපපාතේ කියන්නේ. උපදිනව නැති වෙනව උපදිනව නැති වෙනව. චිත්ත පරම්පරාව. ඒකට කියන චතුූපපාතේ සංසාරය කියන්නේ සැරිසරන. අභ්‍යන්තරයෙන් නිරන්තරයෙන් සැරිසරන. ඒකට කියන සංසාරය කියලා. සංසාර ලක්ෂණී සංසාර ලක්ෂණේ ලක්ෂණය සසරේ ලක්ෂණේ මොක තමයි මොකද්ද? යෝ පටිච්ච සම්පන්න. පටිච්ච සම්පන්න කියන්නේ පටිච්ච කියන්නේ ප්‍රත්‍ය සමූහයක් උපද්දලා දෙන ආකාරය. ඔය එක කට්ටිය එක අර්ථකථන දක්වනකොට ඒව එකක් ගලපන්න පුළුවන්ද කියලා බලන්න. එකක් ගලපන්න බෑ. පොත ගලපන්නත් බෑ. එතකොට මේ සත්‍යයට හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා තමයි ප්‍රත්‍ය වෙනවා කියන්නේ මතක් වෙනවා. ඒක තමයි හේතු පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හේතුන්ගෙන් ප්‍රත්‍ය වෙනවා මතක් වෙනවා. හේතුන් නිසාම. මතක් වෙන එක එතනටම නැති වෙලා යනවා. චතුූපපාතේ සංසාරේ සංසාර ලක්ෂණේ යෝ පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්න කියන්නේ පොත තියෙන්නේ පටිච්ච සම්ප්පාදේ. ඒකට කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා ජරා මරණ. එතකොට උතන තියෙන කරුණු 12ක්. 12 ස්ථානයක මේ පංචස්කන්ධයේ මහා පංචස්කන්ධයේ 12 ස්ථානයක මේ ස්ථානගත වෙලා තියෙනවා පංච උපාදානස්කන්ධය හට ගන්න තැන්. හොක එක තැනක නෙවෙයි හටගන්නේ. මේ ඉස්මුදුනේ පටන් දෙපතුල දක්වා. ඔය ඉන්නවයි දැක්කයි කියන කට්ටිය දැක්කේ මොකද්ද කියලා කියන්නේ මට? ඔය දැක්කයි කියන්න පුළුවන් ඉතින් අපිට නම් අපි යවුව ප්‍රශ්නයකට උත්තර නැහැ.
දැක්කේ මොකද්ද? දැකපිට යන්නේ. දැක්කයි කියනවා. සම්මාදිට්ඨියටපත් උනායි කියන ඇත්ත ඇති හැටියෙන් දැක්කයි කියන. දැක්ක කියන්නේ නැහනේ. පොතේ තියෙන වචන අල්ලගෙන මිනිස්සු මුලා කරගෙන අර මනුස්සයන්ගෙන් ලාභ සත්කාර විඳිනවා. එතකොට මේ සත්‍යයට මුලා කරන මගක් ගිහිල්ලා තමනු මුලා වෙලා සත්‍යයත් මුලා කර දානවා. එතකොට මේ පටිච්ච සමුප්පාදයන් ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යනවා. එක සිතුවිල්ලක් උපද්දවන්න පටිච්ච සමුප්පාදෙම වැඩ කරනවා. එතකොට ඇති වෙලා ජාති ජරා මරණ කියන්නේ අභ්‍යන්තරයේ චේතනා කර්මයේ හට අරගෙන ඇති වෙලා නැති වෙලා යන එකට. ඕකට හැදුවා මස් ශරීරයේ තියෙන ඇටයි මසුයි කෙසුයි ලුණුයි අරවයි මෙහෙමයි බොකෝ වැඩවලුයි ගුණ පොරස් තිද්දේක. එතකොට මේ ගුණ පොරස් දෙක සිද්දේකද බුදුන් වහන්සේ පෙන්නලා දුන්නේ. වක්කලිට කතා කරලා වක්කලි ආම්තුන් මොකද කිව්වේ? තුන් මාසෙ බුදුන් වහන්සේ දිහා බලනකොට. එවම් වක්කලි නුඹ මාව දැක්කේ නැහැ නුඹට මාව දකින්න මගේ ධර්මය දැකපන්. එතකොට මේ ධර්මය දකින්නයි කිව්වම මිස ඇඟේ තියෙන ඇට බොකු බඩවැලුයි හෘද අත්විවරම මේ ඇට කටුයි බලන්නත් කියලා කිව්වේ. ඕවා බමුණු මත සේරම. එතකොට මේ සත්‍යයට ගැලවෙන්න බෑ. එතකොට මේ බණ ටික වහං කරනවා මේවා දැනනවා හැමෝම මේක දැනම වහං කරනවා. මේවට කවදාවත් ලකුණු දෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සුන්ට කරන අපරාධයක් මේ මහා අපරාධයක්. තමනු කරගන්නවා අනුන්ටත් කරනවා. මහා අපරාධයක් කරගන්නේ. එතකොට අපිට නම් කම නැහැ මොනව කරගත්තා. අපි දැක්ක ධර්මයේ ඒ ආයුර්ම පෙන්වලා දෙනවා. එතකොට මේ මිනිස්සුන්ට සංසාරේ ගැලවෙන්න බැරුව අනේක විදිහට ඉතින් ඕකට ඔය පෙරහැරවල් තියෙනවා, කටින පිංකම් තියෙනවා, ආලි සරසනවා, ධාතු කරුණුයි කියලා දැරහැව පිට උඩ තියාගෙන ඕක ගෙනියනවා අවුරුද්දකට පාරක්. ඕන මම දකින්නේ විකාර විදියට. බුදුන් වහන්සේ සත්ව හිංසාව කරේ නැහැ. පාගමනින් බැරි. එතකොට බුදුන් වහන්සේ කරන නිග්‍රහය අපාසයන් නෙවෙයිද ඒක? අපාසයයි නිග්‍රහය තමයි බුදුදහම නැති කරන්න හදාගත්තු ඒවා. බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරලා නික්ලේශී උතුමාණන් වහන්සේ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට ඕක දැරහැව තියාගෙන සත්ව හිංසාවට ඒක පිටවටේ රෑ දවල් දෙකේ කරකවනවා තියාගෙන. යන්නේ කොහෙට යන්නද දන්නේ නැහැ ඔය කරලා. යන තැන නම් ඉතින් එක්කොටම යන්න වෙන්නේ උතන තමයි. සතර අපායයි කියන්නේ තිරිසන් ලෝකයක්, പ്രേත ලෝකයක්, අසුර නිකායක්, අටමහා නිරයක්. ඔය තමයි ඉන්න වෙන්නේ. මාරුවේ. ඉතින් ඒවා ඉතින් බුදුදහම පිළිගන්නේ නැහැ. පිළිගන්නවා නම් මේ ධර්මයේ වසන් කරන්නේ නැහැ නේ කවුරුවා. අපි බෞද්ධයෝ කියනවා අපි බුද්ධ ශ්‍රාවකයෝ කියනවා එකිනෙක බුද්ධ ශ්‍රාවක වෙනවා. ඉතින් මේ ධර්මෙ පෙන්නන්න දෙපෑ. මොන පිස්සු මේක විනාශ කරන්න ඉන්න පිරිසක් ඔය ඉන්නේ. අද රටම ධර්මය සොයන කට්ටිය එක්කම පිළිගන්නවා. මේක තමයි පරම සත්‍ය කියලා. ඒකෙන් මේකෙන් ගැලවෙන්නේ නැතුව කිසි කෙනෙකුට බෑ. නිරන්තරයෙන්ම සතර අපාය දැනුත් ඉන්නේ හැම පුතඥ සත්‍යෙම සතර අපාය තමයි ඉන්නේ. ඒ කලින් පද්දවලින් අරගෙන අන්ත දෙක භාවිතා කරනෝනි. ඒ අන්ත දෙකම තමයි දැනුත් භාවිතා වෙන්නේ මතක් වෙන මොහොතක් පාසා. එතකොට සතර අපායට මරණ වෙලාවට මොකද වෙන්නේ? මරණ වෙලාවට ඔයින් එකක්ම තමයි ඉන්නේ. එතකොට මරණ එක මෙරණ පචෝස්තරම ධර්මයේ වැඩ කරනවා මරණ ආසන්න වෙනකොට පසලොච්චාරණ ධර්මයේ වැඩ කරලා භවනිකාන්ත පහ හතරයක් වැඩ කරනවා. ටිටි කියලා හතරයක් වැඩ කරනවා. ඊගාට ඒ සිත භවංග සිත තමයි චුත වෙන්නේ. චුතිසිත කියන්නේ ඒකට. පසලොච්චාරණ ධර්මයේ කියන්නේ සංඥා සංකාර විඥාන වේදනා නාම රූප පහ. ඉස්සලා වැඩ කරන සිහිය. මේ හැම මොහොතක් පාසාම මේ දේ සිද්ධ වෙනවා. මරණ මොහොතට වෙන්නේ ඒක තමයි. පහ වැඩ කරනවා අභ්‍යන්තරේ. සිහිය තමන්ගේ. ඒක සිහිය හදාගෙනලා ඊගාට දෙන හිතට. හිතේ සංඥා සංකාර විඥාන වේදනා නාම රූප පහ හදනවා. එතකොට හිත ගෙනල්ලා විඥාණයට ගෙනත් දෙනවා. විඥානයේ පංච සංඥා සංකාර විඥාන වේදනා පහ සකස් වෙනවා හදනවා. ඕක තමයි කියන්නේ මරණ අතීතයත් නූපන් අනාගතයත් දෙකක් නිසා වර්තමාන තීර්ණ චේතනා නම්ලත් කර්මය හදනවා කියලා. නිරන්තරයෙන් ක්ෂණයක් පාසාක විඥානයේ තියෙන කර්මමයි රැස් කරන්නේ. කර්ම කොට ගගා ඉන්නවා.
ඉතින් කර්ම කොට ගා ඉඳලා අපි බුදු වෙලා ඉන්නේ නිවන් දැකලා ඉන්නේ රහත් වෙලා ඉන්නේ ඔය එක්කෙනෙකුට අහන ප්‍රශ්නකට උත්තර දෙන්න බෑනේ. එතකොට ඔය YouTube එකේ බණ යනවා කියලා මං ගාවට එන කට්ටියක් කියනවා. ඉතින් ඒගොල්ලෝ කියන ඒවා කිසිම හරයක් නැහැ. ගැලවෙන ක්‍රමයක් නැහැ. ගැලවෙන ක්‍රමයක් නැහැ මේ සසරින්. බණ පොතේ තියෙන වචන අල්ලන් කියවනවා. ඉතින් මිනිසුත් ඔය අල්ලගෙන හරියටම කියනවා තමයි. කියන්නේ ඒගොල්ලන්ට යන්න වෙන්නේ හතර පහයි තමයි. වෙන කොහොකයි යන්න බෑ. සම්මා දිට්ඨියටපත් නුන නම් ඕනම ලොක්කෙකුට යන්න වෙනවා. ඒක හරියට අහසේ තරු වගේම තමයි. ඉරහඳ වගේම තමයි. ඒක වරදින්නේ. ඒක නිසා පින්වතුන්ලා මේ ධර්මය හොඳින් අහගන්න. මම මේකෙන් ගැලවෙන විදියක් පෙන්වලා දෙන්නම්. එතකොට මේ සත්‍යයට මොකද කරන්න ඕනේ දැන්? දැන් සසර සැරිසරනවනේ මොහොතක් පාසා. චතුපපාතේ සංසාර ලක්ෂණේ යෝ පටිච්චසමුප්පාද නිරතරුවේ පටිච්චසමුපාදේ වැඩ කරනවා. සංසාරේ කියන්නේ සැරිසරනවා. පටිච්චසමුපාදේ සැරිසරනවා. අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූප සලආයතන පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවත්‍ය ජාති ජරා මරණ. මොකද තමයි සැරිසරනවා කියන්නේ. හේතුන්ගෙන් හට අරගෙන හේතුන්ගෙන් නැති වෙනවා කියන්නේ ඕකම තමයි. හැම එකම අවිද්‍යාව නිසා සංකාර අවිද්‍යාව හේතු කරගෙන සංකාරය හට ගන්නවා සංකාරය හේතු කරගෙන විඥානය හේතු කරනවා විඥානය හේතු කොටගෙන නාම රූප දෙක හදනවා නාම රූප දෙක හේතු කොටගෙන සලආයතනෙ හදනවා අනිවාර්යයෙන්ම සලආයතන හයේ තියෙන සේරම ගත්තපු ඒවා පරණේ වාටි අතීතේ තියෙන සලආයතන හයි එතකොට සලආයතන හයේ තියෙන ඒවා එක්කෝම අරගෙන අස් කරලා දාන්න ඕන නැත්තම් බේරෙන්න බෑ මේක මොහොතකට ගැලවෙන්න බෑ හරියත් දක්වාම හුඟක් වැඩ තියෙනවා එකපාරට බණපදයක් යවුවම 500ක් සෝවාන් 500ක් රහත් කියලානේ පොත්වල කියන්නේ රහත් කියන එක බුදුදහම නෙවෙයි ඒක බමුණු මතයක්. ඕකට හොඳට උත්තරේ ලැබෙනවා පින්ඩෝල භාරද්වාජ සූත්‍රයේ තියෙන පොතේ සූත්‍ර පිටකේ. පින්ඩෝල භාරද්වාජ බමුණා ශාසනය පැවිදි වෙලා උඩින් ගියේ ඉස්සරින් ඔය ත්‍රිවේද චතුර්වේද පාරාජාත බමුණු දහම. අනේ පොත බලා ගන්න. ඒක මේ වෙලාව කියන්න කිව්වොත් ඉතුරු බණ ටික මට කියා ගන්න බැහැ. කොහොම කලින් පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට පින්ඩෝල භාරද්වාජ බමුණා වගේ රහත් වෙන්න බෑ මේ ශාසනය කිසි කෙනෙකුට. බුදුන් වහන්සේ වෙනලා දුන්නේ මේක උඩින් යන එකක් අර රහත් වෙන එකක් නෙවෙයි මගේ ශාසනය සංසාර දුක් කෙලවර කරන ආර්යත්වයේ තියෙන ශාසනයක් කියලා බුදුන් වහන්සේ පෙන්නලා දුන්නේ. එතකොට ඕවට මුලා වෙලා තමයි හැමෝම රහත් භාවය මේ කියන්නේ අටපිරිකර පූජා කරමු රහත් වෙනවා කියනවනේ ටක් ගාලා. ටක් ගාලා ඒ භක්ෂු භාවයෙන් රහත් වෙනවා. ඔළුව 7 අවුරුද්දෙන් ඔළුව කුඩු ගය වෙනවා. ඒක ඔටෝ මේ වෙලා ඔළුව කුඩු ගෑලා අසීවුරක් ටුක් ගාලා පෙරවෙනවා. පෙරලා ඊගාට රහත් වෙනවා. ඉතින් රහත් වෙලා උඩින් යනවා. ඔහේ තියෙන එකක්ද ඔය කියවන්නේ? ඔය තරම් අන්ධ භූතයෝද මේ ලෝකේ ඉන්නේ? අන්ධ භූතයෝම ඉන්න හින්දා තමයි ඔය කියවන්නේ. නැත්තම් දන්න මිනිහ ඉන්න අනේ පට්ටපත් කාල් පෑන්ලා බොරු කියන්න එපයි කියන. ඔය කියන බොරු වලට තමයි ඔය කඳු බල්ලන් පෙරලෙන්නේ. මේ විශ්වයට දරා ගන්න බෑ මේවා. ඇයි මුදා හරින්නෙම අපරාධ කරන්නේවනේ. බුදුදහම විකෘති කරලා මේකට විශ්වාසය තියෙනවා. බුදුදහම මේ විශ්වය විසින් මේක කම්පණයටපත් වෙනවා. වෙන කවුරුවක් කරන එකක් නෙවෙයි මේක. විශ්ව ධර්මතාවය මේ ලෝක ධාතුන්. එතකොට මේ කවුරුවක් කරන කෙනෙක් කරන කෙනෙක් මොකුත් නැහැ. එතකොට මේ විශ්වය විසින්ම තමයි මේ සේරම සිද්ධ වෙන්නේ. එතකොට දැන් කඳු පෙරළුවේ කවුද? ගම් වතුර යට කරේ කවුද? වර්ෂාවස්සලා. ඔක මිනිහෙක් කරා නම් කොහොමද දඬුවම උසාවියේ? පරම්පරා ගානකට දඬුවම් කරනවා. දැන් කාටවත් කම නැහැ නේ දඬුවම. දැන් ඉතින් රජයට දොස් කියන එක තමයි කවුරුත් එක්ක කරන්නේ. රජයට දොස් කියලා කරන්න දෙයක් නැහැ. රජය ඉතින් පුළුවන් තරම් මේව කරනවා. ඒක කර දෙවි බය වෙන්න එපා. තිබුණට වැඩිය ලබා දෙයි. හැබැයි ටිකක් ඉවසන්න ඕන. මොකද මේ කඳු බල්ලන් පාත් වෙච්ච ගිනිහිල්ල එකපාරටම මවන්න බෑනේ. මවන්න පුළුවන් කෙනෙක් නෑ. දෙයියෙක් නෑනේ මේක. බුදුදහම දෙවියෙක් නෑ. එතකොට මේවා ක්‍රමානුකූලව ආයෙ සකස් කරගන්න ඕන. කවුරුත් එක්ක එකමුතු වෙලා. පාරවල් ටික සුද්ධ කරගෙන ගොවි බිම් කඩාගෙන බිනගෙන විනාශ වෙච්ච ඒවා නැවත
පුනරුත්පාදක කරනගෙන මනුස්සයන්ට ගෙවල් දොර හදාගෙන ඉතින් මේ ලේසියෙන් කරන්න පුළුවන් එහෙමද? ඔය කවුරුත් කියනවා අර ඒක අරක කරේ නෑ මේක කරේ නෑ කියලා කියවනවා ඇහෙනවා. ඔව් ටිකක් ඔසුළු පිරිසක්. ඉතින් ඒවා ඉතින් තමන්ගේ බඩ වඩා ගන්න කරන එක මිස වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ සබහා දහම විසින් මේක දුන්නේ. මේ විපත්ති වෙනවා. තව ඉදිරියටත් වෙනවා. එතකොට මේක මේ ලෝකයටම දෙන විපර්යාසයක් මේක. එතකොට ලෝක විදෝ කියන්නේ බුදුන් වහන්සේ ලෝකයම විනිවිද දැක්කයි කියන ස්වභාවය දැක්කා. එතකොට පොතේ ලියා තියෙන ලෝක විදෝ කියන එක වෙන වෙනවනේ ඒව තෝරන්න යන්නේ නැහැ මම. ලෝකයම අභ්‍යන්තර ලෝකයක් බාහිර ලෝකයක් මේ විශ්ව ධර්මතාවය විනිවිද දැක්කා. ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරේ කර්ම විෂය අතින්ත්‍යයි. ලෝක විෂය අතින්ත්‍යයි. අතින්ත්‍යයි කියන්නේ අවසානයක් කෙලවරකට යන්න බෑ. සත්ත්ව විෂය අතින්ත්‍යයි. මේ සත්‍යයන්ගේ ඉන්න ස්වභාව ගාන සංඛ්‍යාව කාටවත් කියන්න බෑ. එතකොට බුදුන් වහන්සේ ඔකට අතින්ත්‍යයි කියන බුද්ධ වචන තමයි දේශනා කරේ. කෙලවරකට යන්න එපා යන්න බෑ. එතකොට මේ මහා විශ්වය තුලනේ මේ ඔක්කොම තියෙන්නේ. එහෙනම් විශ්වය අතින්ත්‍යයි තමයි. කෙලවරක් නැහැ. මේ ඕවා බැලුවාම නිකන් අනෝරා වැස්සකට වහින හිරිකඩක් වගේ සබහා දහමට. මේ සබහා දහමත් එක්ක කෙනෙහිරිකම් කරනකොට සබහා දහම ධර්මයන් දෙනවා. ඉතින් ඒ අහිංසක සත්වයන් මිය ගිහිල්ලා මේව කරලා අතරම වෙච්ච කට්ටිය තාම ඉන්නවා. නැති වෙච්ච අතුරුදහන් වෙච්ච කට්ටිය තාම හොයන්න බෑ. ඒකේ දැන් හොයාලා වැඩකුත් නැහැ. එතකොට පොළොට යටුණන් පස්සේ ඉතින් මේ සංසාර දුක් කෙලවර කරගන්න මෙන්න මේ උතුම් දහම දීලා මේ ලෝකය මේ සත්‍යයට දහම දෙනකොට මේක ටිකක් හරි බේර ගන්න පුළුවන්. මිත්‍යාව වපුරන්නේ නැතුව. පරම සත්‍ය මේ කියන්නේ. සංසාර දුක් කෙලවර කරගෙන මේ දේශනා කරනවා. ඉතින් මේ පින්වතුන්ලාටත් මේ මග ගිහින් කවදාවත් වර්ධින මගක් නේ බුදුන් වහන්සේ දේශනා කළේ. එතකොට බුදුන් වහන්සේ දේශනා කරා මේ සත්‍යයට ගැලවෙන්න නම් මේ ධර්මයේ නැමැති ඖෂධය පානය කළ යුතුමයි සංසාරයෙන් ගැලවෙන්න. එතකොට පින්වතුන්ට දැන් තේරෙනවා පංච උපාදානස්කන්ධයක් විසින් මේ ධම්සක්පවත්තන සූත්‍රයේදී මේ අනේක විද සත්‍යෝ සතර අපායට පාර හදා ගන්නවා කියලා බුද්ධ වචනේ පළවෙනි ධර්මයෙන් දේශනා කළානේ. පින්වතුන් ඔය කලින් අහලා තියෙනවද මේක? කොහොයක් කවුරුවක් කියන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. මේගොල්ලෝ පාර හදනවා කියනවා දිව්‍ය ලෝකෙට යන්න. ඔය කටින පින්කම් අරෝමය කරාම සක්විති රජුළු සක්‍ර දේවින්ද්‍රය වෙනවලු. ඉතින් වෙනකට ඉතින් ලේසියෙන් වෙන්න දැන් ඉතින් ලක්ෂ ගාණක් සංඛ්‍යාව කටින පින්කම් කරානේ දැන්. ඉතින් හැමෝටම ලැබෙන්න බෑ සක්විති රජකම. ඉතින් සක්විති රජකම පත් කරන්න ගියන් පස්සේ ඊට පස්සේ ඡාන්දයක් තියන්න වෙනවා. ඔය එක්කටම. ඔය බොරු මල විකාර දවෝ තියෙන්නේ. මිනිසුන්ගේ මනස විකෘති කරලා තමන් විකෘති කරගෙන පිස්සන්ගේ පිස්සු වෙලා. ඒකින්ද පින්වත්නි මේ මොහොතක් මේ ලැබුවා වූ මනුෂ්‍යාත්මේ මේ ටික කරගෙන සංසාර දුක් කෙලවර කරගත්ත නැතුණු ඒකාන්ත වශයෙන් සතර පායට වැටෙනවමයි. කිසි කෙනෙකුට බේරෙන්න බෑ. එතකොට මේ මහින්සක සත්‍යයන්ට මේ ධර්මයේ දීලා මේ සංසාර දුක් කරන මේ සත්‍ය මේ විශ්වයට මුදා හරින්න තරමටම ඉතින් වෙන උපද්‍රව අඩු වෙනවා. ඒකයි මෙතන තියෙන්නේ. ඕකට මේ තුන් සූත්‍රයේ රතන සූත්‍රයේ ගායනා කර පාර දිගේ ගියට වැඩක් නැහැ. රතන සූත්‍රයේ තියෙන්නේ ඔය නිමම් මගම තමයි මේ පෙන්වන්න එකම තමයි. වෙනත් විදිහකින්. ඔය තුන් සූත්‍රෙම තියෙන නිමම් මග. ඒකින්ද පින්වතුන් දැන් මේකෙන් ගැලවෙන්න නම් මම මග කියා දෙන්නම්. මග මොකද්ද? ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. මහණනි මේ සත්‍යයට සසර දුකින් නිමා කරලා විමුක්තිය ළඟා කරගන්න එකම මගයි තියෙන්නේ. දෙකක් නෑ එකයි. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. එහෙනම් මොකද්ද මේ සත්තාට තියෙන මග? හරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. ආර්ය අට්ටාංග මාර්ගයමයි. ඒක නාමකින් ඒ කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය අටේ යන්න ඕන.
ඔයාට නිකන් යන්න බෑ. ඔයාට යන්න වෙන්නේ සම්මාදිට්ඨියටපත් වෙන්න ඕන අටේ යන්න ආරියෂ්ඨ මාර්ගය යන්න. මේ සම්මාදිට්ඨියටපත් වෙන්න මෙහා තියෙන ලොකු වැඩක් කරගෙන පාර සුද්ධ කරගෙන පාරමී ධර්මයන් පුරාගෙන යන්න. ඔය පොතේ තියෙන පාරමියක් නේ බුදුන් වහන්සේ පෙන්නලා දුන්නේ. දාන පාරමිතා පළමුවෙන් පුරන්න ඕන. දාන පාරමිතා මොකද්ද? තමන් පස් දොරෙන් ගත්තා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙන මනේනි. මනනේ ඔය මමයි කියාගන්නේ. මමයි මාගේ කියන්නේ මන. මම නොහොත් මන. දැන් මනේ තියෙන්නේ මගේ කියාගෙන දාගෙන තියෙන මොනද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කොහෙද තිබිලා ගත්තේ? මේ බාහිර තිබිලා ගත්තේ. මේ විශ්වයේ තිබිලා ගත්තේ. විශ්වෙන් විශේෂ ධර්මතාවය. එහෙනම් දාන පාරමිතා පුරනවා කියන්නේ මොකද්ද? එහෙනම් තමන් අරගෙන තියෙන පද්දොරෙන් ගත්තා වූ අරමුණු නේද? රූප ශබ්ද ගන්ධ රස නේද? ඒවා බාහිරට ගත්තපුව බාහිරට අතහරින එකම බාර දෙන එකම තමයි දාන පාරමිතාව. මේ මම කියන්නේ පරමාර්ථ ධර්මයේ නිවන් මඟ. එතකොට ඒ පද්දොරෙන් ගත්තපුව අතහරිනකොට මොකද කරන්නේ? බාහිරයට වෙන්නේ. එතනම සීල පාරමිතාව. සීලය කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලී. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ චක්කසෝත ගාහන ජීවා කාය මන කියන එකනේ. එතකොට ඉන්ද්‍රියන් කියන්නේ පද්දොර ඉන්ද්‍රියන්ගේ පද්දොරෙන් ගත්තපුවනේ තියෙන ඉන්ද්‍රියන්ගේ. එතකොට සීලය එතනමනේ. ඉන්ද්‍රිය සංවර සීලනේ. ඔය බමුණන්ගේ බමුණු ඔය පන්සල් වල කියන්නේ බමුණන්ගේ වනේ තියාගෙන වාඩි කරගෙන පොයට බොහොම ලස්සට. එතකොට ඉන්ද්‍රිය සංවර සීලනේ සීලය. එතකොට බුදුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර පාඨ තියෙනවනේ. ඉන්ද්‍රිය සංවර සීලය සලායතන දමනය කියලා මේ බුදුදහම. ඒක සීලය ඉන්ද්‍රිය සංවර සීලය. පස්දොරෙන් ගත්තපුව පස්දොරෙන් ගත්තපුව බාහිරට බාර දෙනවා. බාහිරින් ගත්තපුව බාහිරට බාර දෙනවා. ඉඳලා බලෙන් ගත්තපුව මේ මට මේ නිදහසේ ඉන්න ඕන කියලා මේක අතාරිනවා. බාහිරට. ඊගාට වීර්ය පාරමිතාව. වීර්ය වඩනවා කියන්නේ පස්දොරෙන් ගත්තපුව අතාරින එකම තමයි. නෙක්ඛම්ම පාරමිතාව. නෙක්ඛම්ම කියන්නේ නික්මෙනවා. අර පස්දොරෙන් එන අරමුණු වෙනකොට මේ නික්මෙනවා කියන්නේ නෙකම කියන්නේ නික්මෙනවනේ අයින් වෙනවනේ. අයින් වෙනවා. ඔය විදිහටම පාරමී ධර්මයන් පුරන්න ඕන. ඕක පුරාගත්තගෙන ඉවරලා සම්මා දිට්ඨියටපත් වෙන්නේ බාහිරින් ගත්තපුව බාහිරින් ගිලා චේතෝ විමුක්තිය කියන තැනට Tamanටපත් වෙච්ච දවස තමයි අභ්‍යන්තරේ පෙන්වන්නේ. එතකන් දකින්න බෑ කාටවත්. පොත්වල ලියන්නත් බෑ මේවා. අඳින්නත් බෑ. කිසිම දෙයක් කරන්න බෑ. නිවන් මගේ එහෙම කරන්න මේ අඳින්න ටිකක්වත් තියන්න බෑ. එතකොට මේ ගියනකට සම්මා දිට්ඨිය දකින්න යම් කිසි දවසක්. ඒකට මඟ පෙන්වලා දෙන්න මං යන්න තියෙන මඟ. චේතනාහං භික්කවේ කම්මං වදාමි. මහණෙනි නුඹලාට මොනවා හරි මතක් වෙනවා නම් මම කියනවා කර්මයක් කරගත්තයි කියලා නුඹලා. එහෙනම් කර්මයක් කරගත්තා නම් මහණෙනි නැවත මේ නුඹලා කර්මක්කාර පුද්ගලයෝ බවට පත් නොවි කර්ම ක්ෂය කරලා ඉන්න. ඒ කියන්නේ අතහැරලා ඉන්න. දැන් කර්මය කොහෙද තියෙන්නේ? කර්මයේ තියෙන්නේ චේතනාම් භික්කවේ කම්මං වදාමි. අර චේතනාව කියන්නේ මතක් වෙන සිතුවිලි තුල. වෙන කොහොක්වත් නෙවෙයි. කම්මං වදාමි. වදාමි කියන්නේ මම දේශනා කරනවා. කර්මයක් කරගත්තා කියලා. එහෙනම් චේතනාව කර්මය කර්මයේ චේතනාවයි. එතකොට ඕකට උතෙන්ද මොකද වෙන්නේ මේ සත්‍යයට? එතකොට කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම දායාදෝ, කම්ම වටිසරණ. තව විදියකින් බුදුන් වහන්සේ පෙන්නලා දුන්නා. කම්ම යෝනි. කම්ම යෝනි කියන්නේ මුල් අර පද්දොරෙන් ගත්තා වූ පළමුවෙන්ම ඇහෙන් ගත්ත රූපය අරගෙන අභ්‍යන්තරයේ මනේ බැඳ ගන්නවට කියන්නේ ඒකට කියන කම්ම යෝනි කියලා. හටගත්තු තැන. ඊගාට හටගත්තු කර්මයේම කම්ම බන්දු. බන්දු කියන්නේ යාළුවෙක්නේ. අතහැරලා යන්නේ. ඉතින් මෙයා පස්සෙන්ම ඉන්නවා මනත් එක්ක. කම්ම බන්දු. ඊට පස්සේ මෙයා කම්ම දායාදු. Tamanට තියෙන දායාදේ මොනවද? මේ පද්දොරෙන් ගත්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පහයි පද්දොරෙන් ගත්ත. ඉතින් මේ සේරම දායාද තියෙන මේ සත්‍යයට. ඕක තමයි අරගෙන තියෙන්නේ. සතර පායට මග හදා තියෙන ওই දායාදේ රැස් කරගත්තු හින්දා තමයි. ඊගාට කම්ම දායාදෝ කම්ම පටිසරණි. දැන් මේ කර්මයම තමයි පිහිට කරගෙන ඉන්නේ. ක්ෂණයක් පාසා මොහොතක් පාසා කර්ම රැස් කර ඉන්නවා.
සතර අපායටම පාර හදා හදා එලි කර කර ඉන්නවා. ඉතින් සතර අපායෙන් බේරෙන්න පුළුවන් කාටවත්? ඔය කෙනෙකුට බේරෙන්න පුළුවන් කමන්නේ. ඔය නිකන් කයිවාරු විතරයි. එතකොට පින්වතුන්ලාට දැන් බැහැදිලි ඇතිනේ හොඳට. එතකොට චේතනාම්බික වේ කම්ම වදාමි මාන්නේ නුඹලාට මොනවා හරි මතක් වෙනවා නම් මම කියන කර්මයක් කරගත්තයි කියලා නුඹලා කර්මකාරී බවට පත් නොවී ඉන්න. කර්ම එහෙනම් චේතනාව තුල කර්මය හදනවා. මතක් වෙන තැනම කර්මය හට ගන්නවා. ඒක තමයි බුදුනාන්තේ පෙන්වලා දුන්නේ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම දායාදෝ කම්ම පටිසර්ණි කියලා. කරගත්තුක පසුපසින් එනවා. අර මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය කියන ගාථා රත්නෙන් පැයකමාරක ධර්මයක් දේශනා කරේ මේකම තමයි මම. පාසු පස්සෙන්ම ඉන්නේ මොනවද? කරගත්තු කර්ම වලට ඇලිච්ච හැටි ගැටිච්ච හැටි. රෝධ දෙක තමයි ඇලීම ගැටීම දෙක. මෝහය කියන්නේ මුලාව. ඉතින් ගුණා තමයි මුලා වෙන්නේ. ගුණා අදිනවා මේක තියාගෙන. ගුණා අදිනවා දාගෙන රෝධේ. එතකොට බිම්වතුන්ට මොකද දැන් චේතනා කර්මනේ හිත නිදාස් කරගන්න හැටි පෙන්වලා දෙන්න ඕන. එතකොට බිම්වතුන් නිස්සද්දව මොකද කරන්න ඕනේ? තමන්ගේ වැඩපළ ටික එක්කම ඉවර කළා කාලයක් හදා ගන්න ඕන තමන්ගේ සසරින් අත මිදෙන්න. ඉන්නෙම සසරේනේ දැන්. මොහොත පහතා ඉන්නෙම සතර අපායටමයි මම ඕනම වෙලාවක පණ ගියොත් සතර අපායමයි. කොහොක යන්නේ. වරදින්නෙම නැහැ සතර අපාය. දැන් පින්වතුන් මොකද කරන්නේ මේ බණ ටික ඇහුවා දැන් තේරුම් ගත්ත අය ඊ තමන්ගේ වැඩ රස්සාවල් ඒ රාජකාරී කරලා මෙතෙන්ට කාලේ යොමු කර ගන්න ඕන අඳුම ගානේ ලැබුවා වූ මනුසාත්මය බේර ගන්න. සෝවාන් මාර්ගඵලයටපත් වුණොත් විතරයි සතර දුක් නිමා කර ගන්න පුළුවන්. හිම් මෙහා කාටවත් බෑ. එතකොට පින්වතුන්ලා පැත්තකටලා වාඩි වෙලා හොඳට හිස කෙලින් කරගෙන එරමිනිය ගොතාගෙන නිදහස් තැනක මොහොකටවත් හේතු වෙන්න බෑ. හේතු නොවි. මුකු ගහන්නත් බෑ. උඩක වාඩි වෙන්නත් බෑ බිම වාඩි වෙන්න ඕන. දාගෙන හොඳට ඇස් දෙක පියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන තමන් දේශ බලන්න ඕන. තමන් දේශ බලනවා කියන්නේ තමන් කියන්නේ කවුද? තමන් කියන්නේ ගත්තපු අරමුණුනේ තමන් කියන්නේ මන දිහා බලනවා. ඕකට කියනවා මානසිකාරය යෝනිසෝ මානසිකාරය කියලා. යෝනිසෝ කියන්නේ සිහි නුවණ මානසිකාරය කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය බලනවා. සිහි නුවණෙන් මනසේ ක්‍රියාකාරීත්වය බලන්න. ඒක තමයි යෝනිසෝ මානසිකාරය කියන්නේ. දැන් ඊගාට මනසේ තියෙන මොනවද? අර පද්දෙන් ගත්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් එන සිතුවිලි පරම්පරාව. දැන් මනසේ හොඳට බලන්න ඕන. සිහියෙන් යුක්තව. හොඳට බලන් ඉඳලා දැන් පින්වතුලා ඉන්නකොට මතක් වෙයි හොඳටම ලෝකේ නැතිව එනවා. හොගා හැබැයි නැතිව ගන්නවා තමන් ගත්තපුවමයි එන්නේ. වෙන නොගත්ත දෙයක් එන්නේ නැහැ. ඉස්සෙම එනවා. එන එක අතාරින්න. දැන් අර පද්දොට දාගෙන තියෙන්නේ මොනවද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පද්දොරින් ගත්ති. අරගෙන කියන්නේ මොකද්ද මේ සත්‍යයට පද්දොරින් අරගෙන දාගෙන තියෙන මනසේ. මනසේ මොකද්ද තියෙන්නේ? අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. අවිද්‍යාව කියන්නේ පද්දොරට එන අරමුණ ගැටෙනවා මනත් එක්ක. ගැටිලා මේ සත්‍යය ඒකට මුලා වෙලා ගැටෙනවා. ඇලීම් ගැටීම් දෙකට. ඒකට කියන අවිද්‍යාව කියන නොදැනීම නොපෙනීම. ඊගාට ගැටෙනවා. ව්‍යාපාදේ කියන්නේ ගැටෙන එක. නාම රූප දෙක හදන හැටි. ආයේ පට ව්‍යාපෝ තේජෝ වායු රූප ධර්මයක් අභ්‍යන්තරේ සංඥා සංකාර විඥාන නාම ධර්මයක් තුන ක්ෂණයක් පාසා ඇති වෙනව නැති වෙනව ගැටෙනවා. එතකොට අවිද්‍යාව ව්‍යාපාද ඊගාට මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ පද්දොරෙන් එන්න අරමුණු වලට එනේව සේරම නිත්‍යයි සුඛයි ආත්මයි වශයෙන් ගන්න මේ පුතඥ සත්‍යය. නිතරම උතන තමයි ඉන්නේ. නිත්‍යයි සුඛයි ආත්මයි. උනාට දුක් ගොඩක්මයි මේ හදාගෙන අල්ලන් ඉන්නේ. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕන. එතකොට දැන් අරමුණු වලින් හිත යටපත් කරගෙන ඉන්නකොට Tamanට ඉන්න පුළුවන් වෙනවා විනාඩියක් විතර. තප්පර ගානක් ඉන්න පුළුවන් වෙනවා. ඊගාට දීර්ඝ යනකොට විනාඩියක් දෙකක් තුනක් හතරක් පහක් විතර ඉන්න පුළුවන්. එතකොට මොනවාක්වත් මතක් වෙන්නේ නැහැ. අන්නේ මොනවාක්වත් මතක් නොවන තැනටම තමන්ගේ මනස සකස් කර ගන්න ඕන. ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා.
සිහියෙන් යුක්තව ඉන්න ඕන බලාගෙන. මොකුත් එන්න නොදී එන එක අතහැරින්න ඕන. ආර්ය මගනේ. ආර්යයන් අතහරිනවනේ අනරියනේ අල්ලන් යන්නේ අන්ත දෙක. ආර්යයන් අතහරිනවා. එතකොට අර විනාඩි 4ක් 5ක් විතර තමන්ගේ හිත දියුණු කරගත්තන් පස්සේ මොකෝ මතක් වෙන්නේ නැති තැනදී තමන්ට මේ බාහිරේ රූප ධර්මත් තියෙන තමන්ගේ පස් දොරෙම පුරවගෙන ඉස්සර ඒව පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම වශයෙන් තියෙන්නේ ඒව භූත පිණ්ඩ වශයෙන් තියෙන්නේ. සතර මහා භූතයන් කියන්නේ ඔතෙන්ට. ඒ භූතයන් මොකද කරන්නේ මේ සූටි දූවිලකට වැඩිය කුඩායි. ඒක රින්ගනවා මහානාය හුස්මත්. බිමවලට පේනවද දැක්කද නෑනේ. දැක්කේ නෑ. අන්ධ භූතෝ යන් ලෝකෝ කිව්වේ බුදුන් වහන්සේ ඒ නිසා තමයි. මේ ලෝක ධාතු වෙන්නේ ආනන්ද ප්‍රඥාව නැති මෝඩයෝ පිරිසයි. මේ වෙන විපත්ති දැක්කේ නෑ. එතකොට ඔහම ඉන්නකොට එකපාරටම තමන් අර විනාඩි 4ක් 5ක් විතර වගේ කාලයේ හිත චේතෝ විමුක්තියනේ. චේතෝ විමුක්තිය ආසේවිතයි භාවිතයි බහුලීකතයි. චේතෝ කියන්නේ හිත විමුක්තිය කියන්නේ නිදහස විවේකය. ඔක විනාඩි 4ක් 5ක් විතර දිනු කරගත්තාම තමයි භාවිතයි බහුලීකතයි. එතනම භාවිතා කරන්න. බහුලීකතයි. භාවිතා කරන්න. හිත විමුක්ති හිත බහුලීකතයි. බොහෝසේ ඒක අනුගමනය එතනම සිහිය පවත්තන්න. අන්න එතනට අර බාහිරයේ තියෙන රූප ධර්ම මහානාය හුස්මත් එක්ක රිංගලා ආභ්‍යන්තරයේ සංඥා සංකාර විඥාන එක්ක ගැටෙන්නට ඉස්සර වෙලා තමන්ගේ ප්‍රඥාවට දකින්න. පස්සපච්චා වේදනා. පස්සපච්චා වේදනා කියන්නේ ස්පර්ශ වෙන්න ඉස්සර වෙලා දකින්න. ඒක දැක්ක හැටිය මොකද? ඔකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. සෝවාන් මාර්ගඵලය කියන්නේ උතෙන්ට. එතකොට සම්මා දිට්ඨියටපත් වෙනකොට මොකද අර පංච උපාදානස්කන්ධයට වෙන්නේ? සංඥා සංකාර විඥාන වේදනා නාම රූප කියන පංච උපාදානස්කන්ධයේ එතන අභ්‍යන්තරයේ විශාල මරණයක් සිද්ධ වෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධයේ මරණයක් සිද්ධ වෙන්නේ. එතකොට මේතන ඊගාවට මෙයාට විද්‍යාව තමයි පහළ වෙන්නේ. දැන් අවිද්‍යාව නැමැති මෝහ අන්ධකාරයෙන් දුරු වුණා. ප්‍රඥා ලෝකය පහළ වුණා. විද්‍යාව පහළ වුණා. එතකොට මේ සම්මාදිට්ඨියපත් වෙච්ච එක්කෙනාට තමයි බුදුන් වහන්සේ බෙන්නලා දුන්නේ චක්කුම් උදපාදි විද්‍යාව චක්කුම් උදපාදි විද්‍යාව උදපාදි පඤ්ඤා උදපාදි කියලා බුදුන් වහන්සේ කියන්නේ දේශනා කරලා තියෙන උදපාදි කියන්නේ පහළ වීමනේ. එතකොට පහළ වෙනවයි කියන්නේ ස්වාභාවිකවම මාර්ගේ යනකොටනේ. එතකොට මේ චක්කුම් උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි පඤ්ඤා උදපාදි ආලෝක උදපාදි. චක්කුම් උදපාදි කියන්නේ ප්‍රඥාස පහළ වුණා. ඒකට කියන ලෝකෝත්තර ප්‍රඥාව කියලා. ගාම්භීර ප්‍රඥාව කියලා. පඤ්ඤා උදපාදි කියලා. එතකොට විද්‍යාව කියන්නේ අට විද්‍යාව 15 චරණ ධර්මයන්ගෙන්ම නිදහස් වෙනවා. අට අවිද්‍යාවෙන්ම දුරු වෙනවා. අට අවිද්‍යාව තමයි දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං, බුබ්බන්තේ ඥානං, පරන්තේ ඥානං, බුබ්බන්තේ පරන්තේ ඥානං, පටිච්චසමුප්පාදිත ඥානං. ඥාන කියන්නේ නුවණින් දකින්න. දැක්කා මේ සත්‍ය මෝහාන්ධකාරයෙන් සසරින් සම්පූර්ණම සදහටම නිදහස් වෙනවා. ආයි කොයි වෙලාවකවත් මේ සත්‍යයට මෞකටක ගිහිල්ලා පිළිසිඳ ගන්න බෑ. එතකොට වෙන්නේ මොකද? ඒවන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අවෝසි. කොණ්ඩඤ්ඤ තවුසර පෙන්වලා දුන්නේ. එතකොට ත්‍රිපරිවට්ටේ සහ මුලින්ම අවෝසි වෙනවා. මොකද්ද ත්‍රිපරිවට්ටේ? කර්ම වට්ටියත්, කේශ වට්ටියත්, විපාක වට්ටියත්. කර්ම වට්ටිය තමන්ගේ සකස් වෙන ක්ෂණයක් පාසා කර්ම සකස් කරන සිහිය. සියනේ දුවලා ගිහිල්ලා ගේන්නේ. මේකේ කර්ම වට්ට. ක්ලේශ වට්ටිය තමන්ගේ හිතේ. ඒක තමයි අනාගත බලාපොරොත්තු තියෙන තන ක්ලේශ කෙලෙස්. එතකොට විපාක වට්ටිය විඥානි. විපාක වට්ටිය දින කර්මමයි. විපාක දෙනවා. ඉතින් ඔයින් එක තමයි මරණ මොහොතට එන්නේ. වෙන කොහෙකට එන්නේ සතර පහේ මහා ගෙදරම තමයි. මහා ගෙදරයි කියවල දැන් තට්ටු පහේ මහා ගෙයක් තියෙන්නේ. පස් දොරෙන් ගොඩ ගහගත්තා. ඒ උපමාව බුදුන් වහන්සේ දීලා තිනවා මදි අද කාලේ හැටියට. දැන් තට්ටු පහේ මාලිගාවක් හදාගෙන ඕකට තමයි යන්න වෙන්නේ සතර පහේ. ඒත මේ සත්‍යයන් මොහොතකටවත් ගැලවෙන්න බෑ. අර සම්මාදිට්ඨියටපත් වුණාන් පස්සේ මේ සත්‍යයට ත්‍රිපරිවට්ටේ වැඩ කරනවා. නිදාස් වෙනවා. කර්ම වට්ටිය, ක්ලේශ වට්ටිය, විපාක වට්ටිය. ඒක තමයි ඒවන් ත්‍රිපරිවට්ටන් දුවා දසාකාරං. 12 තැන වැඩ කරනවා දකින්න. 12 තැන මොකද්ද? ඔය පටිච්චසමුප්පාද 12 තැන කියන්නේ.
අවිද්‍යාව හේතු වෙන සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම පච්චය සලආයතන සලආයතන පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජරා මරණ. උතන තියෙන කොටස් 12 කරුණු 12ක්. මේ පංචස්කන්ධයේ 12 පළක ස්ථානගත වෙලා තිනෝ හට ගැනීම. ඔය 12 තැනම වැඩ කරනවා දකින්න. සම්මාදිට්ඨිය කියන්නේ ඒක. 12 තැනම වැඩ කරනවා දකින්න. මේ පුද්ගලයා. දුවා දසාකාරම්. යථා භූතං කියන්නේ භූත න්‍යාය ධර්මයේ දකින්න. ආර පඨවි ආපෝ තේජෝ මහා භූත හතරේ සත්‍යා ගැලී ගැලී ඉඳලා මේ සත්‍යා නාම රූප දෙකෙන් ගැටෙනවා. ඒ මහා භූත හතර පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ මහා භූත හතර නාම ධර්මයත් එක්ක ගැටෙන දකින්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ඒකට. යථා භූතං කියන හතර මහා භූතන පඨවි ආපෝ තේජෝ වායෝ. ඒක දකින්න. යථා භූතං ඥාන දර්ශන කියන්නේ නුවණින් දකින්න. සුවිසුද්ධං අහෝසි. එතකොට ත්‍රිපරිවට්ටේ සහ මුලින්ම අහෝසි වෙලා යනවා. හටගන්නෙම නැහැ. කිසි දෙයක් හටගන්නේ නැහැ. සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. සුතවත් සෝවාන් මාර්ග ඵල පුජ්‍යලයා. එතකොට මේ පුජ්‍යලයට කවදාවත් නැවත උප්පත්තියක් නැහැ. ඇයි උප්පත්තියක් නැහැ කියන්නේ? යේ ආර්ය සත්‍යාන විභවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි සෝ හොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති. හේතුව තමයි යේ ආර්ය සත්‍යාන විභවයන්ති ගම්බීර පඤ්ඤේන. මෙයාට තියෙන ගාම්භීර ප්‍රඥාව පිහිටව තියෙන්නේ. හරියට ගාම්භීර ප්‍රඥාව කියන්නේ පින්වත්නි ඌර්වලෝම ධාතුවට. ඒක ඕන කෙනෙකුට දැක ගන්න පුළුවන්. සම්මාදිට්ඨියපත් වෙනකොට. බුදුනාන්තේ ලලාට තියෙන්නේ ඇඳලා ඔය ඩොට් එක නන් නෙවෙයි. ඔක තියෙන ප්‍රශ්නාර්ථය දකුණාවතේ වම් පැත්තේ ඉඳලා පොඩ්ඩක් කැරකැවිලා දකුණට ගිහිල්ලා දකුණු පල්ලෙහාට යන ෂුට්ටක් තියෙන ඇස්පැමි දෙක මැද්දේ. ඔකට කියන ඌරලොම් රාජ්‍ය. ඔකට කියන්නේ ගම්බීර පඤ්ඤේන. ගාම්භීර ප්‍රඥාව දකින්න. සුදේසිතානි කිංචාපි සෝහොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති. මේ පුජ්‍යලයා කවදාවත් නතේ භවං නැවත භවයක් හදන්න බෑ මෙයාට. අට්ඨමං ආදියන්ති. අට්ඨමං කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය යන්නේ දැකලා. මොකද සම්මාදිට්ඨියටපත් වුණා. නතේ භවං අට්ඨමං ආදියන්ති. අට්ඨමං ආදියන්ති කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. මේක පොතේ ලියාගත්ත අටවතාවක් උපදින්නේ හත්වතාවයි උපදින්නේ කියලා. ඔය තමයි ඉතින් ධර්මඥානෙ පහළ වෙන ලොක්කෝ. එක්කම ලොක්කෝ ටික අපායේ සතර අපායේ තමයි ඉන්නේ. හැරමිටි අගගහ යන්නේ අසුචි බලන්දවන්ද. අසුචි බලන්ද අනුභව කරලා තමයි අපි ආවේ කියලා. ඔය ලියාපු කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ඔය පෙන්වන්න බෑ අපිට අරගෙන. එතෙන්ට ගියාම දකින්න පුළුවන් එක්කම හොඳට ලස්සනට. ඔය පොත් ලියාපු කට්ටිය. නතේ භවං අට්ඨමං ආදියන්ති කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය දකින්න. නැවත භවයක් හදන්න බෑ. මම කුතකට පිටින්ද ගන්නෙ නෑ. ඒකට හේතුව ත්‍රිපරිවට්ටෙත් නෑනේ. කර්මවට්ටි ක්ලේශවට්ටි විපාකවට්ටි සුවිසුද්ධං අහෝසි. එතන නෑ. ඊගාට දෙට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු නීයගේදන් නහි ජාති ගබ්බසෙය්‍යම් පුනරේති. ත්‍රිකරණී මිත්‍ර සූත්‍රයේ අවසානයේ තියෙන්නේ. දෙට්ටිංච අනුපගම්ම සීලවා. සීලවා කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලී. දස්සනේන සම්පන්නෝ. ඒ ආර්ය එතනදී දර්ශනය කියන්නේ අභ්‍යන්තරයේ ගැටීම. නාම රූප දෙක එකට ගැටෙන හැටි දකින්න. විපත්‍ය දකින්න. ඒක විපත්‍ය දැකලා ඒකේ නිදහස් වෙනවා. දස්සනේන සම්පන්නෝ සමත් වෙනවා එයා. ඒක නිසා කාමේසු නීය ගේදම්. මෙයා කාමක ලෝක වලට යන්නේ. සුනේය ගේදම්. සුනේය කියන්නේ සුගතියට යන. සුගතියයි කියන්නේ මේ දෙය්‍ය ලෝක නෑ. මෙහෙ නෑ. තීනායකින් ගිහිල්ලා ඒගොල්ලෝ කියන්නේ දිව්‍ය ලෝක කියන්නේ දෛව්‍ය ආලෝකේ කරගන්න. මොකද දෛව්‍ය ආලෝකේ කරගන්නේ? සුගති කියන්නේ ලෝභ දේශ මොහෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. පිරිසිදු ගතිය. ගතිය පිරිසිදු. ලෝභ දේශ මොහෙන් නිදහස් වෙනවා. සුතවත් ආර්ය ශ්‍රාවකය. ඒක තමයි කාමේසු නේය ගේදං නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති. නහි කියන්නේ නැහැ. ගබ්බ කියන්නේ මව් ගබ්බකට යන්නේ. පුනරේති නැවත පුනරුත්පත්තියක් නැහැ. එතකොට බුදුන් වහන්සේ පෙන්වලා දුන්නේ අනේක ಜಾති සංසාරං සංසාවිස්සං අහිම්බිතං ගහකාරකං ගවේසං හෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි කුණගේහං නකාසි සබ්බේ පාසුකා බග්ගා ගහකුටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කාය මජ්ජගා. මානෙනි තෘෂ්ණාව නැමැති වඩුවා ගයක් හදනවා මම දැක්කා බෝධි මූලිය. බෝධි මූලිය කියන්නේ ඇසතු ගහ නෙවෙයි. ඕක බමුණන්ගේ වනේ. ඕක ගස්කොළන් වදින එක.
බෝධි මූලය කියන්නේ බෝධිය කියන්නේ අවබෝධය. මූලය කියන්නේ කෙලවරටම ගිය තැන. සම්මාදිට්ඨිය අර විනාඩි 4ක් 5ක් විතර චේතනා කර්මයේ හිත නිදාස් වෙච්ච තැන. බෝධි මූලයේදී දැක්කේ. බුදුන් වහන්සේ දැක්ක එකම තමයි අපි දකින්නේ. අපි දකින්න තමයි පින්වත්තුලා දකින්නේ. ඒක වෙනසක් නැහැ. මම මගේ වෙනසක් නැහැ කෙනෙකුට. තෘෂ්ණාව නැමැති වල ගයක් හදන දැක්ක මම ඒ ගේ කඩාලා බිඳලා නැවත ගේ හදන්න බැරි වෙන්නම කැණි මඩලක් ගලව දැම්මා. ආය හදන්න බෑ. කැණි මඩල කියන්නේ පින්වත්නි තමන්ගේ අතීත අනාගත වර්තමාන තුන් තැන. ඒ කියන්නේ අර ත්‍රිපරිවර්ති. ත්‍රිපරිවර්ති කියන්නේ කැණි මඩල. ඒකත් ගලවලා දැම්මා. දැන් නැවත ගලන. එම නිසා බුදුන් වහන්සේ කිව්වා මම ලෝකට අග්‍ර වෙමි මම ලෝකට ශ්‍රේෂ්ඨ වෙමි මම ලෝකට ජේෂ්ඨ වෙමි. අය මන්ති ಜಾති නත්ති දානී පුනප්පහෝති. මට නෑ මහණෙනි නැවත පුනර්භවයක් නෑ කියලා. ඒක ඉතින් බුදුන් වහන්සේ පැත්තට ඉතලා දාලා තින්නේ සෑම කෙනෙක්ම සම්මාදිට්ඨිය දැක්කනම් නත්ති දානී පුනප්පහෝති තමයි. ඔක ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඊටකම තියෙනවා සම්මාදිට්ඨියපත් වුණා නම් කීමේ අයිතිය තියෙනවා. ඒකින්ද මේ ධර්මයේ ඔය කාටවත් වහන්න බෑ. එතකොට මේ මග ගියොත් මේ මග දකින්න පුළුවන් හොඳටම. දැන් හොඳට පැහැදිලි ඇති පින්වතුන්ලාට පෙන්වලා දෙන ධර්මයේ යන මාර්ගයේ ගියන් පස්සේ මේක දැක ගන්න පුළුවන් කියන එක. එතකොට මේ බැකගෙන යනකොට මේවා එක්කම දකින්න පුළුවන්. එතකොට බෞද්ධ දර්ශනයයි කියන්නේ ඒකනේ. බෞද්ධ දර්ශනය ආගමක් නෙවෙයි. ආගම් තියෙන හින්දු ආගම්, මේ ක්‍රිස්තියානි ආගම්, ඉස්ලාම් ආගම් ඕවා එක ආගම්නේ. එතකොට ඕවට සත්කාර කරගෙන ඉඳලා කවදා මේ දුක් ගොඩේ ගන්න බෑ. මොකද මනසමයි මුල් කරගෙන මේ සේරම කරන්නේ. ඉතින් මනසේ තියෙන ලෝභ දේශ මොහොනේ. ඉතින් කාටලෝ කොහෙම නෙවෙයි කියන්න පුළුවන්. දැන් රුචි රෝම කර රෝම යක් දෙන ගාව ඇවිල්ලා බුදුන් වහන්සේ ඉන්න තැනට ඇවිල්ලා බුදුන් වහන්සේ මොකද ඇහුවේ ප්‍රශ්නේ? රාගෝච්ච දෝසෝච්ච කුතෝ නිදාන. ප්‍රණවා ගෞතමයනි වෙනම් මේ රාගයයි දේශය හටගන්නේ මේ හටගන්නේ කොතනද? නිදන්ගත වෙලා තියෙන්නේ කොතනද? මේක රුචිරෝම කරරෝම ටික සූත්‍රයක් තියෙන සූත්‍ර පිටකේ ඒ සූත්‍රෙම කියන්නේ මම මේ කරුණු මතක් කර දීමක් විතරයි මෙතන කරන්නේ. ඒකෝල බුදුන් වහන්සේ දේශනා කරා එවැනිම ශ්ලෝක පාඨක බුදුන් වහන්සේ උත්තර දුන්නා. රාගෝච දෝසෝච මනෝ නිදාන. එහෙනම් නිදාන් වෙලා තියෙන කොහෙද මනී කිව්වා. ඒතකොට යක්කු දෙන්න උත්තරේ සෑහෙමටවත් වුණා. යක්කු දෙන්නෙක් නෙවෙයි අරියත් උත්තමය දෙන්නෙක් කි. මම යක්කු දෙන්නෙකුට හදාලා කි. යක්කුන්ට පුළුවන් ද මම ගහන්නයි කියන්නේ. ඕක තමයි ලියා තියෙන පොතේ. ඒ යක්ෂ ගෝත්‍රිකයෝ එදා ඉඳලා තියෙනවා. මිනිස්සු. මිනිස්සුම ගෝත්‍රයක්. එතකොට දැන් හොඳට පැහැදිලි ඇති පින්වතුන්ලාට මනස මුල් කරගෙන ගන්න සේරම මනෝපබංගම ධම්මා කියලා මම පෙන්නලා දුන්නනේ. මනස මුල් කරගෙන තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හට ගැනීම ඇති වෙන්නේ. ගන්නව සේරම මනස මුල් කරගෙන. ඒකට මනස මුල් කරගන්නේ මොකද? ඉතින් ලෝභ දේශක මනින් දඟත වෙලා තියෙනවා. ඉතින් ඔය අමනයි නිරගත ලෝභ දේශ හට ගැනීම නිසාම අන්ත දෙක භාවිතා කරන නිසාම මෝහය මුලා වෙනවා. ඉතින් ලෝභ දේශ මෝහ තුනම තියෙනවා. ඔය තුනෙන් එකකට අහු නොවි යන්නම බෑ මේ මරණ මොහොතට. දැන් පැහැදිලි ඇතිනේ පින්වතුන්ලාට හොඳටම. එහෙනම් ඒකාන්ත වශයෙන්ම සතර අපායන් අත මිදෙන්න නම් සෝවාන් මාර්ගඵලයටපත් වෙන්නම ඕන. එතකොට කිසි කෙනෙකුට බෑ මේකෙන් පැනලා දුවන්න. එහෙම පුළුවන් කමක් නැහැ. මම ලොක්ෙක්ය මම නායකයෙක්ය මට මේ තරම් ධානිය තියෙනවා මේ තරම් පිරිවරේ ඉන්නවා ඒ එක්කෙනෙකුට ගාණක් නැහැ. ඕක ගණන් නැහැ මෙතෙන්ට. ඒතර පින්වතුන්ලා මේවට මුලා නොවි මේ ධර්ම මාර්ගයේ ගිහිලා සංසාර දුක් කෙලවර කරගන්න. ඒතර පින්වතුන්ලාට මම නම්බරයක් දීලා ඇති ඒ නම්බරේට හැන්දෑවට 6න් පස්සේ කතා කරන්න. විස්තරය දැනගන්න ඕන නම් මම එතකොට පෙන්වලා දෙන්නම්. ඔය හැන්දෑවත් මහත් එක්ක කතා කරා මහත් එක්ක මගේ හිතේ පැය 3ක් විතර කතා කරා. ඒතර අපි මුණ ගැහෙන්න එනවා කියලා කිව්වා. ඒක පරම සත්‍ය බවම වැටහුණා. මේකම තමයි පරම සත්‍ය කියලා. මොකද මේක නැහැ කියලා කියන්න බෑ කාටවත්. මම ඒක තමයි ඕනම කෙනෙකුට ඕනම විදියකින් අභියෝගයක් කියනවනේ කරලා දෙනවා. එහෙනම් මං අහන ඒවට උත්තර දෙන්න කියලා. හැබැයි කවුරුවත් එන්නේ නැහැ උත්තර දෙන්න. ඉදිරියපත් වෙන්නේ නැහැ. ගිහියක් නැහැ පැවිද්දක් නැහැ. හැබැයි රහතුන්ලා ඉන්නවා හරියට රට පුරා. හැම පඳුරක් අස්සෙම රහතුන්ලා. පඳුර හෙලෙව්ව හැටි අර හාව පැනලා යනවා වගේ පඳුර අස්සේ ඉඳලා දුවනවා රහතුන්ලා. ඒ විදිහට තමයි කියන්නේ. තෝවන් වෙලා හිටියලු අනාගාමී වෙලා හිටියලු.
ඉන්නවලු. හැබැයි වෙච්ච ක්‍රමයක් විදියක් මග ගියපු මගක් කියන්නේ. ඔයාට මුලා වෙන්න යන්න එපා පින්වත්නි. මම බොහොම කරුණාවෙන් පින්තනකට මේ බණ ටික කියන්නේ. ඒතර පොතට පිටින් බණ කියන්නේ නැහැ කොතනකවත්. ඔයක දේශකයන් වහන්සේලා නමක්වත් ඔය බණ YouTube වල අර මේ කියන සූත්‍ර පාඨයට අනුව බණ කියනවද? කවුරුවක් අ සූත්‍ර පාඨයට බණ කියන්නේ නැහැ. පාළියේ ඉගෙන ඕක පාඩම් කරගෙන ඕක ඇවිල්ලා ගිරවා වගේ කියවනවා. එච්චර තමයි. අන්තර්ගත වෙලා තියෙන ධර්මයේ පෙන්වන්නේ නැහැ. පෙන්වන්න බෑ. දකින්න එක මේක. තමා දැකලම තමයි කියන්නේ. ඉතින් අපිට නම් ඉතින් ඕන තැනක්ම ඕනම ධර්මයක් දේශනා කරනකොට ඕනම විදියකට ඇද තියනවා නම් ඇද ඇරලා අපිට කියන්න පුළුවන්. දේශනා කරන්න පුළුවන්. හරියට අර දක්ෂ වඩියෙකුට ලීයක් දුන්නා වගේ ඒක හොඳට උපමට්ටම් කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් පින්වතුල මේ ඉන්න ගමන් මාන්තිලා සංසාර දුක් කෙලවර කරන්න පින්වතුල දැන් මොහොතක් පාසා සතර පායට මගනේ සසරේනේ ඉන්නේ. සතර පායම දැන් පින්වතුල දවසකට පැය දෙක තුනක් මේ මාන්තිලාම් වීරිය වැඩුවොත් මේ පද්දොරෙන් ගත්තපුව සේරම ආපහු නැවතෙන්නේ ගත්තෙමයි නිත්‍යයි සුඛයි ආත්මයි වශයෙන් ගත්ත හින්දා එන්නේ. මතක් වෙන්නේ. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්ක දවසට මේ පුජ්‍යලයා සෝවාන් පුජ්‍යලයා සම්මාදිටියපත් උනා කියන්නේ උතනමයි. එයාට ආයේ මේව එන්නේ නැහැ. මෙයා මේකේ ආදීනව දකින්න. සසරේ ආදීනව දකින්න. පටිච්චසමුප්පාදේ මේ වෙන විපැත්තිය තමයි දකින්න. එතකොට නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත්තපුවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අතාරින්න ඕන පින්වත්තුල ඉන්න ගම. සම්මාදිටියටපත් වෙන තුරුම අතාරින්න ඕන. එතකොට අතාරගෙන ගිහලා පැය දෙකක් අපි මහන්තුණයි කියමු දවසකට. පින්වතුල දන්නවද සසරෙන් කොච්චර කෙටි වුණාද කියලා? ඒ පැය දෙකට කල්ප කෝටි ගාන සසරෙන් අත මිදිලා. ඇයි? සතර අපාය කියන එකේ ඉතින් පෙරතර ලෝක වෙලා රේමී නිරය වෙලා කල්ප කෝටි ගණන් නේ ආයුෂ. ඉතින් මෙතන සිහිය පවත්වන තැන එතන වැටෙන්නේ නෑනේ. සතර අපායට. එතන යාතුන චේතෝ විමුක්ති පිහිටනෝනේ. ඔන්න ඔතන තමයි දිනු කරගන්න අල්ලගන්න කියන්නේ. ඒකට කර්මස්ථානය තුළ සිහිය පවත්වන්න ඕන. විදර්ශනා ප්‍රඥාව දිනු කරන්න ඕන. ඒතකොට විදර්ශනා ප්‍රඥාව දිනු කරනකොට ඕකට කියනවා විදසුම් වැඩිම කියලා. එතකොට විදර්ශනා ප්‍රඥාව දිනු කරගෙන යනකොට ඕකට කියනවා ඉන්ද්‍රිය සංවර සීල කියලා. ඔය ඉන්ද්‍රිය සංවර සීලේ මේ චේතනා කර්ම තුළ උතන්නේ සෝවාන් මාර්ගඵලයටපත් වුණාන් පස්සේ අනාගාමී මාර්ගඵලයටපත් වෙන තුරුම Tamanට ඉන්ද්‍රිය සංවර සීලය සම්පූර්ණව කරන්න ඕන. අනාගාමී මාර්ගඵලයේදී තමයි ඉන්ද්‍රිය සංවර සීලය සම්පූර්ණ වෙන්නේ. හිම්මෙහා නෑ තාම. සෝවාන් වුණාට පාලනය කරගෙන ඉස්සරහට යන්න ඕන. සකෘදාගාමී මාර්ගඵල ඉස්සරහට යන්න ඕන. අනාගාමී මාර්ගයේ අවසන් වෙනකටම තමයි ඵලෙ ලැබෙන්නේ. ඒකට කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට ඉන්ද්‍රිය සංවර කියන ඇහැට රූප කාණ්ඩ ශබ්ද නහයට ගඳ සුවඳ දිවට රස මිස ශරීරයට ස්පර්ශ. මනට ඕන හින්දානේ ඇතුලේ ඉන්න කෙනාට ඕන කියන්නේ ගන්නේ. අන එදාට එපා වෙනවා. අනාගාමී මාර්ගඵලයෙන් පස්දොරටම එපා වෙනවා. ඇතුලේ අභ්‍යන්තරයේ කෙනාට. එයාට නෙමෙයි ඕනෙලා තියෙන්නේ. එයාටම එපා වෙනවා. එතන ලොකු විශාල මරණයක් සිද්ධ වෙනවා. සම්මාදිට්ඨියට වැඩිය විශාල මරණයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ එයා ඉන්නවා පංච සුද්ධාවාසය. පංච සුද්ධාවාසය කියනම ආකාශයේ ඉන්න තැන නෙවෙයි. පංච කියන්නේ පහ සුද්ධ කියන්නේ සුද්ධ කරන්නේ සුද්ධ කරගත්තා පිරිසිදු කරගත්තා. මොකද පස්තර පිරිසිදු කරගත්තේ. පස්දොර පිරිසිදු කරගත්තා. ඇහැට රූප කාණ්ඩ ශබ්ද නහයට ගඳ සුවඳ දිවට රස මුතු ශරීරයට ස්පර්ශ ඕන කියලා ගත්තපුවා දැන් මෙයාටම එපා වෙලා අභ්‍යන්තරේ. ඉතින් පස්දොර කරගෙන ඉන්න පංච සුද්ධාවාසය කියන්නේ පස්තර සුද්ධ කරන මේ පුජ්‍යලයා මෙතනට එලා අනාගාමී පුජ්‍යලයා. ශ්‍රේෂ්ඨ පුජ්‍යලී. එතකොට ඉන්ද්‍රිය සම්වර සීලය සම්පූර්ණයි. ඊගාවට තියෙනවා සලායතන ධම්ම. සලායතන ධම්ම තමයි ඊගාවට තියෙන්නේ. ඉන්ද්‍රිය සම්වර සීලය වෙනකටම ඕරම්භාගයේ සංයෝජන ධර්ම පහ ඉවරයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කාමරාග පටික කියන පහම ඉවරයි. එතකොට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සම්මා දිට්ඨියටපත් වෙන සෝවාන් මාර්ගවල සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන්නේ සක්කාය කියන්නේ මොකද්ද? ඇතුලේ ඉන්න එක්කෙනා දකින්න සකීය කය දකින්න. ඔය මමයේ මාගේ කියන එක්කෙනා දකින්න. මනෝමය කය දකින්න. ඒකට කියන සක්කාය. දිට්ඨි කියන්නේ දැක්කා. මෙච්චර කාලයක් දැක්කේ නැහැ දැන් දැක්කා. හරියටම දැක්කා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා. දැන් ඉතින් මෙයාට විචිකිච්ඡා සැක දුට්ටි නැහැ. මොකක් කාරක හරිද මේක හරිද අරක වැරදිද මේව හොයන්න යන්නේ නැහැ. මෙයා හරියටම දැක්කා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන්නේ
ඔය සීල වෘත පදමාලාවේ නිවනකුත් නැහැ, නිවනට යන මගකුත් නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරා බොහොම අපූර්වට ඔය දස සංයෝජන ධර්ම වලදී විග්‍රහ කරනවා. ඕක තමයි අද දෙන්නේ ඔය බමුණු ආරාමවල. නිවන් දක්වපු කෙනෙකුත් නැහැ, නිවන් දකින්න පුළුවන්කමකුත් නැහැ. බුදුන් වහන්සේගේ බුද්ධ වචනේ දේශනාව. එතකොට ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනෙන් ශාසන අම්මාදිටපත් වුණාම සෝවාන් මාර්ගඵල වෙනවා. ඊගාට දිනු කරනකොට අනාගාමී මාර්ග කාලෙදී මොකද වෙන්නේ මේ අනිත් දෙක සම්පූර්ණ වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග හැලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එතකොට අනාගාමී මාර්ග පංච සුද්ධාවාස. ඊගාට තියෙනවා ඕරම්බා උද්දම්බාගිය සංයෝජන පහ. ඒක කාමරාග පටිග දෙක අවසන් වුණ අනාගාමී මාර්ගයෙන් ඊගාට රූප රාග අරූප රාග මාන්න උජ්ජත් අවිද්‍යාව. ඔය පහ සාමුලින්ම අවසන් කරන්න ඕන. හරියත් මාර්ගයෙන් ඉඳගෙන කරන්න ඕනේ. අනාගාමී මාර්ගඵලයේ ඉඳලා අනාගාමී ඵලයෙන් පස්සේ හරියත් මාර්ගය තියෙනවා. ඔය මාර්ගයේදී ඔය පහම ඉවර කරන්න ඕන. ඕකට කියනවා දුෂ්කර ක්‍රියාව කියලා. ඔය බඩගින්න හිටපු එක නෙවෙයි. ක්‍රියාව අමාරු. දුෂ්කරයි කියන්නේ අමාරුයි, ක්‍රියාව කියන්නේ වැඩි. අමාරු වැඩක් තමයි තියෙන්නේ. ඒ අමාරු වැඩේ කරනකොට ධ්‍යාන සමාධිය වලට ගියන් පස්සේ ධ්‍යාන වලට වැටෙනම පස්සේ ඒකේ අමාරු කම් පෙනේවි. දුෂ්කර ක්‍රියාවේ අමාරුව පෙනේවි. මේ ගොඩ ඉඳන් අමුඩි ගහගෙන පීනන්න හැදුවට හරියන්නේ නැහැ. එතනම බහැලම බලන්න ඕන. එතකොට පංච මේ අරියත් මාර්ගයේදී ඔය පහම සම්පූර්ණ කරන්න ඕන. ධ්‍යාන පහක් තියෙනවා. ධ්‍යාන පහයි. ඔය ඔක්කොම ගාව කියන්නේ බණ කියන්නේ 10 4නේ දැන් නම් කියන්නේ නැහැ ඒක. කිව්වා අපිට අදාළත් නැහැ මොනවා කිව්වත්. ඒගොල්ලෝ කොහොම නියත වශයෙන්ම සතර පායට යනකොට පියන්නේ. ධ්‍යාන පහක් තියෙනවා පින්වත්නි. ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ, පංචම ධ්‍යානෙ. ඔය ධ්‍යාන පහ නැතුව නම් කවදාවත් මේ අරියත්වයට යන්න බෑ. සකල ක්ලේශයන්. සලායතන 6 දමණය වෙන්නේ ඔතනදී තමයි. ආයතන 6නේ පස්තරෙන් අරගෙන ගොඩ ගහගෙන තියෙන්නේ. එක්කම චක්කු ආයතනේ කනින් අහපුවා, සෝත ආයතනේ මේ සෝත ආයතනේ කනින් අහපුවා, චක්කු ආයතනේ ඇහෙන් ගත්තපුවා. එතකොට පොට්ටබ්බ වෙනකන් තියෙන ඔක්කොමනේ පස්දොරින් ගත්තපුවා මනෝ ආයතනේ. ඒ කියන්නේ මනසේ ගොඩ ගහගෙන තියෙන පස්දොරින් ගත්තපුවා. ඔය ආයතන පහම සම්පූර්ණම නිදහස් වෙන්න අරියත්වයට. ඕක නිදහස් වෙනකොටම අරියත්වයේදී එතකොට මොකද වෙන්නේ? සංඥාව නිරෝධෝ, සංකාර නිරෝධෝ, විඥාන නිරෝධෝ, නාම රූප නිරෝධෝ, සලආයතන නිරෝධෝ, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධෝ, වෙන තණ්හාව නිරෝධෝ, උපාදාන නිරෝධෝ, භව නිරෝධෝ, ජාති නිරෝධෝ, ජරා නිරෝධෝ, මරණ නිරෝධෝ. සම්පූර්ණ නිරෝධය. දැන් කරන්න දෙයක් නැහැ මෙයාට. එක්කම නිරෝධයි. එතකොට ඕකට තමයි බුදු වුණා, අරියත් වුණා, නිවන් දැක්කයි කියන්නේ. නිරෝධ වුණාන් පස්සේ. බුද්ධ රාජ්‍යයටපත් වුණා කියන්නේ ඔතෙන්ට. එතකොට සංඥාවක් තමයි ඉස්සලා ඉන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගාහන සංඥා, ජීව සංඥා, පොට්ටබ්බ සංඥා, ආදී වශයෙන් මනෝ සංඥා 6. ඕක බුදුනාන්ට පෙන්න දුන්නේ රූප සංඥා ලෝකේ විය රූපං සාත රූපං එත්තේසදා තණ්හා පයමාන පහියති. රූප සංඥාවක් එනකටම ඒක පහ කරන්න. අතහරින්න. මේක තමයි රූප සංඥා ලෝකේ රූප සංඥාවල් එන්නේ. දැන් ඒකට දැන් පේනද පොත වරද්දලා තියෙන හැටි? රූප සංඥාවක් එනවා. රූපයක් එන්නේ. රූපයක් හදන්නේ නාම රූප දෙක එක්ක අහු වෙන්න ඕන. ඒකම බෑ. පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන හතර මහ භූතයන්ගේ ගැටීමක් පමණයි කියලා බුදුන් වහන්සේ දේශනා කරේ ඒ නිසා තමයි. එතකොට මේ සත්‍යයට ගැලවෙන්නම පුළුවන් කමක් නැහැ. එතකොට මේ ඊළඟට මේ සත්‍ය මොකද කරන්නේ? මේ එක්කම ඉවර වුණාන් පස්සේ මෙයාගේ හට ගැනීමක් නැහැ. ඇයි? සංඥාව නිරෝධයි. සංඥාවනේ සංකාර වෙන්නේ රැස් වෙන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගාහන සංඥා, ජීව සංඥා ආදී වශයෙන් සංඥා 6 මනෝ සංඥාත් එක්ක. ඒ සංඥා 6 නිරෝධයි. නිරෝධසන්ත සංඥාව නිරෝධන පස්සේ සංකාර නැහැ. රැස් වෙන්නේ නැහැ පස්තරට. පස්තර රැස් වෙන්නේ නැහැ. සංකාර නැති නිසා විඥානය හටගන්නේ නැහැ. විඥානය නිරෝධ කර්ම කොට ඉවරයි. නාම රූප නිරෝධي නාම රූප දෙක ඉවරයි. සංඥා සංකාර විඥාන වේදනා නාම රූප එක ඉවරයි. එතකොට සලආයතන නිරෝධ සලආයතන වල මොනක්වත් නැහැ දැන් හිස් පාළු ගෙවල් වගේ.
පාළු ගෙවල් 6ක් වගේ මොකක් නැහැ. දොරවල් ඇර දාලා තිනවා කණ්ඩ බොන්න මොනවක් ඇත්තෙන්නේ නැහැ. බඩමුට්ටු මොකුත් නැහැ. ඔය සලායතන ආයි නිරෝධිච්ච තමයි අරඤ්‍ය ගතෝවා කියලා කියන්නේ. මගේ ගතේ දැන් අරමුණු නතර වෙලා කියලා දකින්න. ඔකට කියනවා අරඤ්‍ය ගතෝවා. ඊගාට මේ පුජ්‍යලයා දක්න අරඤ්‍ය ගත රුක්ක මූල ගතෝවා. රුක්ක මූල ගතෝවා කියන්නේ ගහක කොටයක් වගේ හරියට. තාල වර්ගයේ ගස් වල පොල්පුවක් කිතුලාදී ගස් කැප්පුවාම දලු ලියලන්නේ නැහනේ. තියා තිබ්බහම මෙයාගේ අරමුණු හටගන්නේ. රුක්ක මූල ගතෝවා. දැන් මගේ ගතේ හරියට අරමුණු නතරලා හරියට ගහේ කපාපු කොටයක් වගේ ඔහෙ තියෙනවා. තියා තිබ්බලා. ශුන්‍යාකාර ගතෝවා. දැන් ශූන්‍යයි. හිස් ශුන්‍යාකාර ගතෝවා. මගේ ගතේ දැන් ශූන්‍ය වෙලා හිස් වෙලා මොනවක් නැහැ. ඔකට කියන ආරඤ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුන්‍යාකාර ගතෝවා. මේ බුදුදහම පරමාර්ථය නිවන් මඟ මේ පෙන්වන්නේ. එතකොට මේක දැක්කම පස්සේ මෙයා බුදු වුණා, අරියත් වුණා, නිවන් දැක්කා. එතකොට සංඥාව නිරෝධ වෙනකොටම සංකාර නැහැ. සංඥාව තියෙන්න එපා. රූප සංඥාවක් එනවා, ශබ්ද සංඥාවක් එනවා, ගහන සංඥාවක් එනවා. ඔය හය පද්දොරෙන්ම අරගෙන මනින් එන්න එපා. ඒවා එක්කම ඉවරයි. ඔය මැජික් පෙන්වන්න හදනවා මේ ලොක්කො ටික අරගෙන. දැන් නම් මැජික් පුන්නන්න පුළුවන් අපිට පෙන්වන්නකෝ මැජික්. බුදුන් වහන්සේගේ උතුම් බුදු ගුණයටවත් සලකන්නේ නැති, උතුම් ධර්මයටවත් සලකන්නේ නැති පුද්ගලයෝ තමයි අද ඉන්නේ. හැබැයි යවුවාම බෞද්ධයෝ කියන බුද්ධ ශ්‍රාවකයෝ කියන. බුද්ධ ශ්‍රාවකයෝ නම් බෞද්ධයෝ නම් පින්වත්නි මැරෙනකොට සතර අපාය යන්න ඕනද? බුද්ධ ශ්‍රාවකයා බෞද්ධයක සතර අපායට වැඩ කරගන්නේ. සතර අපායන් අත මිදෙන්න ඕන. එහෙම නැතුව මේකෙන් ගැලවෙන්න බෑ. ඒතකොට මේවා කියනකොට ටිකක් සැරයි මගේ බන. බුදුදහම හරි සැරයි. මේවා සත්‍ය ප්‍රකාශ කරනවට විරුද්ධ ඇති කොටස. අපිට විරුද්ධ වුණාට අපිට මොකෝ. ඒක පුජ්‍යලයක් හරි සංසාර දුක් කෙලවර කරගන්න කොච්චර වටිනවද පින්වත්. සතර අපාය බුදුන් වහන්සේ දේශනා කරේ මහණින් සතර අපායට වැටෙන්න එපා, ගොඩ එන්න බෑ. ඕකම පල්වෙවි ඉන්න වෙනවා. ඕකම පල්වෙවි ඉන්න වෙනවා. මේ තරම් භයානක අනතුරක් පෙන්වලා තීදි තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුන් වහන්සේට විහිළු කර කර ඉන්නෝ දැන්. පෙරහැරේ යනවා, අලි ඇටුම් නටනවා, බෙර ගහනවා, නරා පිඹිනවා. එතකොට බුදුදහමද සම්පූර්ණ පරස්පර විරෝධී. බුදුන් වහන්සේගේ ධර්මයට පරස්පර විරෝධී. හැබැයි අපි සීල් අරගෙන තියෙන්නේ අප්පා. හරි සීල්. බලන්න ඕන සීල් වල කෙරුවා. ඔය නිකන් මිනිස්සු මුලා කරගෙන මිනිසුන්ගේ ධාන්‍ය අතමිට තියෙන මුදලුයි යට මේවා සේරම හූරගෙන කාලා මිනිසුන්ට දහමවත් දෙන්නේ අඩතරමේ. දහමක් දෙන්න දහමක් තියෙන්න බෑ. මම එක්කෝගෙන් අහනවා තමන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. ඇහුවොත් ප්‍රතිපත්තියක් කියන්න නෑ. පරියාප්ත ප්‍රතිපත්ති ප්‍රතිවේදනයේ ත්‍රිවිධ කල්යාණ සාසනේ. මං අහන ප්‍රතිපත්තිය මොකද්ද? ප්‍රතිපත්තියක් කියන්න බෑ. ප්‍රතිපත්තියක් නෑනේ කියන්න. නිකන් පිස්සු ගොඩක් විතර ඉන්නවා. පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද. පරියාප්තිය කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු කර්මස්ථානිය සිහිය පවත්වන එක. ඒකට කියනවා මේ පරියාප්තිය කියලා. ඊගාවට කර්මස්ථානිය තුළ සිහිය පවත්වන කියන ප්‍රතිපත්ති පුරනවා. ධර්ම මාර්ගයේ යනවා. මේ ධර්ම මාර්ගයේ අනෙක් කෙනා ඊගාවට ප්‍රතිවේදය කියන්නේ මාර්ගඵල. සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් ඵල ලැබෙනවා. ඔකට කියනවා ත්‍රිවිධ කල්යාණ සාසනය කියලා. පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන ත්‍රිවිධ කල්යාණ සාසනය කියන්නේ ඕකට. එතකොට මේගොල්ලන්ට සාසනයකුත් නැහැ, ප්‍රතිපත්තියකුත් නැහැ. පරියප්තියකුත් නැහැ, මොකක්ම නැහැ. ප්‍රතිවේදයකුත් නැහැ. ඉතින් කොහොමද මේ සාසනයට ඇතුල් වෙලා තියෙනවා කියන්නේ? එහෙමනම් ඔය කොටින්ම කියනවා සතර අපායට වැටෙන්න බෑනේ. බෞද්ධයෙක් බෞද්ධ ශ්‍රාවකයෙක් කවදා සතර අපායට වැටෙන්නේ නැහැ. ඉන්නේ මේගොල්ලෝනේ අපාය වැඩි හැකියි. මම දැකලා කියන්නේ. ඉතින් පින්වතුන්ලා ওই තැනට යන්න එපා. කවුරු කෙසේ මොහොම කිව්වත් පින්වතුන්ලාගේ සංසාර දුක් කෙලවර කරගන්න පින්වතුන්ලා වැඩ කරගන්න. ඉතින් පින්වතුන්ලාට මම අනේක જાතිවත් මේ සංසාරං සංසා විස්සං අයින් පිටං කියන වනපදයෙන් පෙන්නලා දුන්නා. බුදුන් වහන්සේ සෝවාන් වෙච්ච තැනත් මේ සත්‍ය හැම කෙනෙක්ම සංසාර දුක් කෙලවර කරන සම්මාදිට්ඨියටපත් වෙච්ච වෙනවා සෝවාන් මාර්ගඵලය කියන්නේ මොකක්ද කියලා.
ඕකට ලොකු වැඩ කරන්නේ නැහැ සෝවාන් මාර්ගඵලයේ ඇති තමන්ගේ සසර ගමන නතර කරගන්න. මොකද ඇතුලේ ඉන්න එක්කෙනා මැරෙනවනේ සසර ඇවිදින එක්කෙනා. මරණය පස්සේ ඉතින් ආයෙ ඇවිදින්න බෑනේ. එතකොට මේ ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්න වෙන ඉතින් අරිහත්ත්වය වෙනකම් යන්න වෙනවා. හැබැයි මේ සෝවාන් වෙච්ච පුජ්‍යලයන් නැවත අලුතෙන් කර්ම රැස් වෙන්නේ. අලුතෙන් කර්ම නැවත රැස් වෙන්නේ. නික්කම්මේ පිහිටනෝනේ. ආරබත නික්කමත ලුඤ්ඤත බුද්ධ ශාසනය. ආරබත කියන්නේ අරමුණු. නික්කමත කියන්නේ නික්මෙනවා. අරමුණු වෙන අරමුණෙන් නික්මෙනවා. අයින් වෙනවා. ඒකට කියනවා නික්කම්මය. ආරබත නික්කමත ලුඤ්ඤත බුද්ධ ශාසනය. එතනම තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. වෙන කොහක් නැහැ. වෙන ඔය තාප්ප බැඳගෙන අලි බැඳගෙන හෙන්ඩු අතේ තියාගෙන අලි බල බලා හිටිය ශාසනය නෙවෙයි. ඕගස් හිටවගෙන චෛත්‍ය හදාගෙන ඔය වවුණු දහම තමයි ඔය තියෙන්නේ. ගස් කොළන් පර්වත ඔය එදත් අදැහුවනේ. එතකොට පින්වතුන්ලා මේවට මුලා වෙන්නේ නැතුව පින්වතුන්ලා ඔය අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න. ඒ තාක්කල් මේ සත්‍ය සසර දුක් සතර අපායමයි ඉන්නේ. හැබැයි වැටෙන්න එපා ගොඩෙන්න බෑ. පින්වතුන්ලා මේ ධර්මය අහලා පිළිගන්න කෙනෙක් පිළිගන්න පිළි නොගන්න කෙනෙක් ප්‍රතික්ෂේප කරන කෙනෙක් අතහැරලා නිකන් ඉන්න. ඒ කියන්නේ බුදුන් වහන්සේ උතුම් බණ කියලා ඉවරලා සත්‍යයේ සතර දුක් නිවා කරන කියලා බමුණු එදා බැන බැන ගියේ. තියෙනවනේ ඒක ධර්මී. බමුණු බැන බැන ගියේ. ඒ වගේ ඉතින් ඕන තරම් බැන බැන යන්න. පිළිගන්න කෙනෙක් පිළිගන්න. ඒක පිළි අරගෙන ඉවරලා තවන්ට ප්‍රශ්නයක් මොනවා හරි දැනගන්න තව ටිකක් තියෙනවනම් අපි ගාවට මුණ ගැහිලා අපිව හම්බෙලා මේ වැඩි විස්තර අපිට පැහැදිලි කර දෙන්න පුළුවන්. භාවනා කරලා කර්මස්ථානය තුල සිහිය පවත්තලා. එහෙම නැත්නම් කවදාකවත් මේ කෙනෙකුට කවදාවත් මොහොතකට සසරින් ගැලවෙන්න බෑ. මොහොතක්ක සසරේ තමයි මේ ඉන්නේ. ඉන්නේ සතර අපායෙම තමයි යන්නේ. මේ මග හදන්නේ සතර අපායෙම. ඒකින්ද පින්වත්නි මෙච්චර වෙල ධර්මයක් අසාලා ඒ ධර්මයේ හිතේ පදිංචි කරගෙන ඒ අනුව පිළිබදලා සියලු සංසාර දුක් කෙලවර කරන උතුම් අමා මහ නිවනින් සැනසීම ලබත්තා කියලා අපි ඉහිපත් කරනවා පින්වතුන්ලාගේ පවුල් වල සෑම දිනාටම ඊගාවට මේ විවසනයෙන්පත් වෙච්ච සියලු සත්‍යයටත් මේ අයටත් මේ සියලු දෙනාටම නැවත මේ විපතකටපත් නොවේවා කියලා අපි ආශිර්වාද කරලා සංසාර දුක් කෙලවර කරන අමා මහ නිවනින් සැනසීම ලබත්තා කියලා අපි ආශිර්වාද කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි.